ආශිර්වාදවත් දැසන බෙත්‍රියුන් සස් ජීවන මධ්‍යස්ථානයේ පැමිණ සිටින ඔබ සෑම කෙනෙක්ම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි හැමෝම නැගිටිමු. උන්වහන්සේට නම දෙන්න. මන්ද උන්වහන්සේ අපව තෝරාපත් කරලා තියෙනවා මේ උදෑසන. උන්වහන්සේ අපව විශේෂ ලෙසම අවලා තියෙනවා. උන්වහන්සේ අපව ශුද්ධ ලෙසම අවලා තියෙනවා. උන්වහන්සේ අපව අලංකාර ලෙස ධර්මිෂ්ඨ ලෙස උන්වහන්සේ අපිව අවලා තියෙනවා. ආමෙන්. ඉතින් එහා පැත්තේ ඉන්න එක්කනට ඇහැරිලා කියන්න උන්වහන්සේ ඔබව තෝරගෙන තියෙනවා කියලා. ආමෙන්. අපි උද්‍යෝගයෙන් ගායනා කරමු. Oh, nasci a luz,
උන්වහන්සේ අපව විශේෂ ලෙස මවලා තියෙනවා. හලෙලූයා. උන්වහන්සේගේ විශිෂ්ටම ඉතා විශිෂ්ටම වීම අපි මිනිසයයි. හලෙලූයා. ඉතින් උන්වහන්සේ මේ ස්ථානයේ වැඩ වාසය කරනවා. උන්වහන්සේ අප මාධ්‍ය ක්‍රියා කරනවා. උන්වහන්සේ අපගේ හදවත් ස්පර්ශ කරනවා. උන්වහන්සේ අපගේ හදවත් සනසනවා. හලෙලූයා. Oba nama dimi
ආමෙන් උන්වහන්සේ කුණාටු මාදිතුන් වහන්සේ අපත් සමග ඉන්න උන්වහන්සේ අපගේ පොරොන්දු රකින්න උන්වහන්සේ ඒ මඟ සාධන ඒ අඳුරට ආලෝකය උන්වහන්සේම හලෙලූයා ආමෙන් අපි දිගටම නමස්කාර කරමු උන්වහන්සේට අපගේ හදවත විවෘත කරමින් හලෙලූයා සිට ගන්නයි මට කිවේ ඔබ මා ශක්තියයි මගේ විශ්වාසය ඔබමයි කුණාටු මාධ්‍යයේ සිට ගන්නයි මට කිවේ ඔබ මා ශක්තියයි මගේ විශ්වාසය ඔබමයි මේ ගෙවුණු අතීතයේ මා සමගින්ම සිටියේ මෙදිනත් මා ළඟින් මා සමගින්ම ආවේ මේ ගෙවුණු අතීතයේ මේ ගෙවුණු අතීතයේ මා සමගින්ම සිටියේ මෙදිනත් මා ළඟින් මා සමගින්ම සිටින්නේ කුණාටු මාධ්‍යයේ සිට ගන්නයි මට කිවේ ඔබ මා ශක්තියයි මගේ විශ්වාසය
සමගින් මාවේ මතු පැමිණෙන කාලෙදිත් ඔබ සිටින්නේ මෙහි හමනා කුණාටුවේ ඔබමයි මගේ පර්වතේ නැගියෙන්න රළ පහරේ ප්‍රිය සටහන් ඔබේ යේසුනි මෙහි හමනා කුණාටුවේ ඔබමයි මගේ පර්වතේ නැගියෙන්න රළ පහරේ ප්‍රිය සටහන් ඔබේ යේසුනි රෝගීව සිටියදී ඔබ නැගිටින්නට කිව්වේ යෙහෝවා රාෆා මගේ සුවයද ඔබම වේ රෝගීව සිටියදී ඔබ නැගිටින්නට කිව්වේ යෙහෝවා රාෆා මගේ සුවයද ඔබම වේ මේ ගෙවුණු අතීතයේ මා සමගින්ම සිටියේ මෙදිනත් මා ළඟේ මා සමගින්ම ආවේ මේ ගෙවුණු අතීතයේ මා සමගින්ම සිටියේ මෙදිනත් මා ළඟේ මා සමගින්ම ආවේ මතු පැමිණෙන කාලෙදිත් ඔබ සිටින්නේ මෙහි හමනා කුණාටුවේ ඔබමයි මගේ පර්වතේ නැගියෙන්න රළ පහරේ ප්‍රිය සටහන් ඔබේ යේසුනි මෙහි හමනා කුණාටුවේ ඔබමයි මගේ පර්වතේ නැගියෙන්න රළ පහරේ ප්‍රිය සටහන් ඔබේ යේසුනි මෙහි හමනා කුණාටුවේ ඔබමයි මගේ පර්වතේ නැගියෙන්න රළ පහරේ ප්‍රිය සටහන් ඔබේ යේසුනි රෝගය නුඹෙහි සදා පොඩි වූයේ මා කෙරෙහි ආධිපත්‍යද නැති වූයේ මාට විරුද්ධ විය හැක්කේ කුමකටද ආයුධ කිසිවක් සඵල නොවේ රෝගය නුඹෙහි සදා පොඩි වූයේ මා කෙරෙහි ආධිපත්‍යද නැති වූයේ මාට විරුද්ධ විය හැක්කේ කුමකටද ආයුධ කිසිවක් සඵල නොවේ මෙහි හමනා
pare Pia satahan obe Yesuni Mehi hamana kunatuwe Over my mage parvate Nagiena Pare Pia satahan obe Yesuni Mehi hamana kunatuwe over my mage parvate nagiena pare Pia satahan obe Yesuni Mehi hamana kunatuwe over my mage parvate nagiena pare Pia satahan obe Yesuni Hallelujah Amen Hallelujah ඔබ මොහොතක් ඒ කුණාටු මාධ්‍ය සිටිනවා නම් යාත්නා කරන්න ස්වාමීන් වහන්සේට කතා කරන්න ඔබගේ ඒ හදවත සකසගෙන උන්වහන්සේට කියන්න උන්වහන්සේ ඔබගේ කුණාටු පරාජය කරන්න ලෑස්ති මේ උදෑසන ඔබ මොහොතක් යාත්නා කරන්න ඔබගේ මනස උන්වහන්සේට මොහොතක් බාර කරන්න හලෙලූයා හලෙලූයා ස්වාමීනි ප්‍රශංසා වේවා මහිමේ වේවා ගෞරව වේවා ස්වාමීනි ඔබ වහන්සේ අපගේ කුණාටු දකින්නා වූ ස්වාමීන් වහන්සේ පියාණනි ඔබ වහන්සේ අපගේ කුණාටු පරාජය කරන්නා වූ තැනන් වහන්සේ අප ගායනා කරා වගේ ස්වාමීනි අපගේ ජීවිතවලට ස්වාමීනි අප අණ කරනවා ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වාමීනි ඒ කුණාටු පහ වෙන්න ඕනේ ස්වාමීනි අපට විරුද්ධව සෑදෙන සෑම ස්වාමීනි ඒ අන්ධකාර මුඛයම ස්වාමීනි පහ වෙන්න යනවා ස්වාමී යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේ අපගේ ඩේරයි ඔබ වහන්සේ අපව ස්වාමීනි රැකවල් කරන්නයි ඔබ වහන්සේ අපට ආශිර්වාද කරන්නයි ස්වාමීනි ඔබ වහන්සේ ස්වාමීනි මේ උදෑසන ඔබ වහන්සේගේ කරුණාව නිදහස් කරන්න ස්වාමීනි අපගේ මනස අපගේ ආත්මය ස්වාමීනි ඔබ වහන්සේ නැගිටවන්න ඔබ වහන්සේගේ අතුලාන්ත ස්පර්ශය ස්වාමීනි දැනෙන්න ඕනේ හලෙලූයා පියාණනි ඔබ වහන්සේ ස්වාමීනි අපව ස්පර්ශ කරමින් ඔබ වහන්සේ තුල මුවහත් කරමින් ඔබ වහන්සේ ස්වාමීනි අපට ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද නිදහස් කරන කල්හි ස්වාමීනි අප ඒ කුණාටු වලට බය ජීවත් වෙන්න යන්නේ නැහැ සෑම කුණාටුවකටම ස්වාමීනි අපට අණ කරන්න ආධිපත්‍ය ඔබ වහන්සේ නිදහස් කර ඉවරයි හලෙලූයා පියාණනි ඔබ වහන්සේ ඒ ආධිපත්‍ය තුල ජීවත් වෙන්න අපට උපකාර කරන්න ස්වාමීනි ඔබ වහන්සේ ස්වාමීනි අපව වර්ධනය කරන්න හලෙලූයා ස්වාමීනි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා Orisha kamayandora kabarokoma sherere orandere kebayandora kabashere rabakandore kema sherere Hallelujah ස්වාමීනි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා Hallelujah මහිමේ වේවා ස්වාමීනි Hallelujah ඔබට පුළුවන් මේ නමස්කාර අභිමුඛයේ වාඩි වෙන්න ආමේන් අලංකාර උදෑසනක් ආශිර්වාදමත් උදෑසනක් ඉතින් ඔබ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඉතාමත් ආදරෙන් හා ගෞරවයෙන් පිළිගන්නවා ඒ වගේම සජීවීව සම්බන්ධ වෙන ඔබවද ඉතාමත් ආදරෙන් හා ගෞරවයෙන් පිළිගන්නවා සුපුරුදු පරිදි අපගේ සභා පවුල අප සමග එකතු වෙලා සිටිනවා. ඉතින් ඉරුදින දේව මෙහෙ උදෑසන 9ට මේ ස්ථානයේ පැවැත්වෙනවා. ඔබ හැම කෙනෙක්ටම පුළුවන් සෑම ඉරුදිනකම මේ ස්ථානයට පැමිණෙන්න. උන්වහන්සේට නමස්කාර කරන්න, දේව වචනෙන් පෝෂණය වෙන්න. ඒ වගේම අපගේ මිෂනාරී සේවය ඔබ දැනුවත් ඔබ හැම කෙනෙක්ම දන්නවා රදැල්ල සේවය අප කරගෙන යනවා. ඒ වගේම ඒ මිෂනාරී සේවයට තවත් සේවයක් එකතු වෙලා තිබෙනවා. ඉතින් ඔබ ඒ පිළිබඳව දැනුවත්. ඉතින් ඒ තමයි
පාලකවරුන් වෙත අපගේ ආශිර්වාද නිදහස් කරන. ඉතින් ඔබට පුළුවන් ඒ සඳහාද ඔබගේ ආශිර්වාද නිදහස් කරන්න අප සමග එකමුතු වෙන්න. එමෙන්ම අපි මේ වෙලාවේ උන්වහන්සේට ගෞරව කරන්න යනවා. අපි උන්වහන්සේ තුල උන්වහන්සේ අපිට වැපරුවා වූ ඒ ආශිර්වාද වලින් උන්වහන්සේට ගෞරව කරන කල්ලි අපේ ජීවිතවල උන්වහන්සේ තව ආශිර්වාද නිදහස් කරන්න යනවා. ඉතින් ඔබට පුළුවන් ඔබ ගෙනාව පූජාවන් හා දසයෙන් කොටස් අතර ගන්න. ආමේන් හලෙලූයා. පියාණනි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. පියාණනි ඔබ වහන්සේගේ දරුවන් වෙත ඔබ වහන්සේගේ දීමනා වලින් ඔබ වහන්සේගේ ආශිර්වාද ඔබ වහන්සේ ස්වාමීන් නිදහස් කර තිබෙනවා. ස්වාමීනි ඒ සෑම පූජාවකටම දසයෙන් කොටසකට මම ආශිර්වාද කරනවා. පියාණනි ඔවුන්ගේ සතුට සිතින් ඔබ වහන්සේට වපුරන කල්ලි ඔබ වහන්සේගේ ස්වාමීනි අසන්න ඔවුන් කපා ගන්නට යනවා. පියාණනි දේව රාජ්‍යයේ ස්වාමීනි ඉදිරියේ උදෙසා ඔවුන් කරන්නා වූ සෑම ස්වාමීනි ඒ වැපිරීමකටම ඔබ වහන්සේ ආශිර්වාද කරන්න යනවා. ස්වාමීනි ඔබ වහන්සේ ස්වර්ගික කවුළු විවෘත කරලා ඔවුන්ට ආශිර්වාද කරලා ඉවරයි. පියාණනි දකිමින් යාත්නා කරනවා ඒ සෑම දෑතකටම සෑම රැකියාවකටම ඒ වගේම ස්වාමීනි ඔවුන්ගේ සෑම ව්‍යාපාරයකටම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිදහස් කරනවා. දෙවියන්වහන්සේ ඔබ වහන්සේ ඔවුන්ට ස්වාමීනි තව තවත් ස්වාමීනි ඔවුන්ගේ ආශිර්වාද වලින් වපුරන්න පුළුවන් ආකාරයට ආශිර්වාද කරන කල්ලි ස්වාමීනි ඔවුන් සතුට සිතින් ඔබට දෙන්න යනවා. පියාණනි ඔබ වහන්සේ සෑම දෙයකටම ඔවුන් ස්වාමීනි සන්නද්ධ කරවන්න පුරුදු පුහුණු කරවන්න ඔබ වහන්සේගේ ආශිර්වාදේ නිරතුරු පුරවන්න කියලා ඉල්ලනවා. ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මත උතුම් බලවත් නාමයෙන්. ආමේන්. ඔබට පුළුවන් සතුට සිතින් දේව රාජ්‍ය උදෙසා වපුරන්න. ආමේන්. මේ තමයි යහපත්ම බලවත්ම වෙලාව. ඉතින් ඔබට පුළුවන් අපගේ පාලකතුමියව ඊටමත් ආදරෙන් අත්පොළ සන්නාදදී ගෞරව කළ පිළිගන්න. Thank you. ආශිර්වාද මත උදෑසනක් ඔබ දැකීම ඉතාමත් ප්‍රීතියක්. ඔබ හැම කෙනෙක්ම දේව ගෘහේ ඉන්නා වූ. ඉතින් දෙවනසගේ ආශිර්වාදය ඔබට ප්‍රකාශ කරනවා. ඇත්තම කිව්වොත් අද දවසේ උගන්වන්න සහ ඉගෙන ගන්න යන දේ වචනය නමස්කාරය ගීතිකාවල බොහෝ කරුණු කාරණා කතා කරා. ඒක ලොකු සතුටක් මට. මොකද ඔබ හරියට දේ වචනේ ඒ ගීතිකා ගායනා කරා නම් ඔබට මතක් වෙන්නට යනවා මේ උගන්වන්න සහ ඉගෙන ගන්න යන වචන තුල ඔබ ගායනා කරා කියන එක. right? දෙවනහසගේ වචනය ජීවමානයි. හලෙලූයා. උන්වහන්සේගේ වචනේ ජීවමානයි. ඒක බලවත්. ආමේන්. හලෙලූයා. බලවත්. බලවත් කියන්නේ නිකම් බලවත්කමක් නෙවෙයිනේ. අපගේ ජීවිත වෙනස් කරන, පරිවර්තනය කරන, සන්නද්ධ කරන අපව ඉදිරියට ගෙන යනා වූ දෙයක්. ඒක ඊ타ත්ම අපගේ ජීවිතවලට යහපත්. ඒක වර්ධනය ගෙන දෙනවා. ආමේන්. උන්වහන්සේගේ වචනය අපිට නිරන්තරයෙන් වර්ධනය ගෙන දෙනවා. හලෙලූයා. ළඟ ඉන්න කෙනාට කියන්න ඔබ දැකීම සතුටක් කියලා. ඔබ කවදාවත් කතා කරලා නැත්නම් කතා කරලා අනිත් පැත්තේ කෙනාටත් කියන්න ඔබ දැකීම සතුටක්. මේ දේව ගෘහයේ ඔබ දැකීම සතුටක්. ඉතින් අද දවසේ මම විශ්වාස කරන උන්වහන්සේගේ වචනේ ඔබට කතා කරයි කියලා. හලෙලූයා. ඔබගේ හදවත නැමැති සරු බිමේ මේ දේව වචනේ පැල කරගන්න. එය බයිබලයේ කියනවා සරු බිමේ වැටුනොත් ඒක වැටිලා පැලවෙනවා. පැලවෙලා එක 30 ගුණයක 60 ගුණයක 100ක් ගුණයක ඵල ලබන්නට යනවා කියලා. ආමේන්. වචනේ ඔබ ඇතුලේ පැල වුණොත් විතරයි ඔබ ඵල දරන්නට යන්නේ. ඒක වැඩි වෙන්නට යන්නේ. ඒක බෝ වෙන්නට යන්නේ. ඉතින් සිසු චන්ද්‍රා ගොඩක් ස්තුති. අපි ටික දවසකට පස්සේ ඇවිත් ඉන්නවා. මම විශ්වාස කරනවා ඔබ සුවෙන් ඉන්නවා කියලා. ඉතින් ඔබ හැම කෙනෙක්ටම නැවතත් උන්වහන්සේගේ අනුග්‍රහය, ශුද්ධාත්ම වහන්සේගේ මඟ පෙන්වීම, මෙහෙවීම මේ ස්ථානයේ තබන්න කියලා ඉල්ලමින් ඔබට කියන්න. එය ඉවර නැහැ. අද මාතෘකාව තමයි
එය ඉවර නැහැ. It's not over. එය ඉවර නැහැ. right? අපි බොහෝ වෙලාවට වේයයි සිතා නොවෙන්නා වූ නොවුනා වූ දේ ගැන ගොඩාක් වෙලාට හිතනවා. නේද? අපි හිතනවා වෙලත් නැහැ. වෙන්න තියෙන දේවල් ගැන අපි බොහෝ වෙලාවට හිතනවා. මේ සිතීම නතර කරන්න. ස්ථිර පවතිනා වූ දේ ගැන ඔබගේ සිත නැත්නම් ඔබගේ අවධානය යොමු කරන්න. අපි බොහෝ වෙලාවට නිශ්චල සෙලවෙන දේවල් වෙත තමයි අපගේ අවධානය සිත යොමු කරන්නේ. නේද? වෙලත් නැහැ වෙනවා කියලා හිතලත් නැහැ සමහර දේවල්. නමුත් දෙවියන් වහන්සේගේ වචනය සහ උන්වහන්සේගේ පොරොන්දු ගැන මොනවද කියන්නේ? ඔබගේ ජීවිතය ගැන, දෙවියන් වහන්සේ ගැන, මේ ලෝකය ගැන. උන්වහන්සේ පවසලා තින දේවල් ස්ථිරයි. ආමේන්. දේ වචනේ පවසලා තිබෙන දේවල් ස්ථිරයි. ඉතින් ඔබගේ අවධානය යොමු කරන්න ඕනේ මේ වෙනස් වෙන දේවල් කෙරෙහි නොවේ. ස්ථිරව පවතින දේවල් කෙරෙහි. ළඟ ඉන්න කෙනාට කියන්න. ස්ථිරව පවතින දේවල් කෙරෙහි සිත යොමු කරන්න. right? ඒ උන්වහන්සේ පවසලා තියෙන ස්ථිර නිසා ඒවා හොයලා ඔබ දැනගන්නට ඕනේ. නේද? ඔබ නිකන් හිටියා කියලා ඒවා දැනගන්නට යන්නේ නැහැ. ඒවා ඔබ සොයා දැනගන්නට ඕනේ. ඉතින් උන්වහන්සේගේ පොරොන්දු නැත්නම් උන්වහන්සේ පවසා තිබෙන දේ අපගේ පෞද්ගලික කාරණා සහ තව කෙනෙකුගේ දේ මත තීරණය වෙන්නට යන්නේ නැහැ. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. දෙවියන් වහන්සේ යම් දෙයක් පවසලා තිබෙනවා නම් ඒක මගේ පෞද්ගලික දේවල් මතවත් තව කෙනෙකුගේ තීරණ මතවත් නෙවෙයි ක්‍රියාත්මක වෙන්නට යන්නේ. ඔබ වටා සිදුවුණා වූ සිදුවීම් නිසා ඒ තීරණ ගන්නට යන්න එපා. අතීතයේ බිය ඔබගේ අනාගතය ගැන කනගාටු ඇති කරන්නට යනවා. ඔබ හිතුවොත් අතීතයේ ඔබට තිබෙන බිය නිසා අනාගතය ගැන ඔබට කනගාටුවක් තමයි ඇති කරන්නට යන්නේ. අපි බොහෝ වෙලාවට අපේ ජීවිතයේ සිදුවීම් අතීතයේ සිදුවීම් එක්ක අපි අනාගතය ගැන කල්පනා කරන්නේ මොකෙන්ද? කනගාටුවෙන්. හෙට දවස ගැන කල්පනා කරන්නේ කනගාටුවෙන්. ඒකට ඉඩ දෙන්න එපා. ලූක් 21:37 මෙතන කියනවා උන්වහන්සේ දවාලේ දේවමාලිගාවේ උගන්වමින් සිට රාත්‍රියේ පිටත්ව ගොස් ඔලිව නම් කන්දේ නැවතී සිටිසේක. මුළු සෙනගද උන්වහන්සේගේ වචනය අසන පිණිස දේවමාලිගාවේ සිටි උන්වහන්සේ වෙතට උදයම ආවෝය. ආමේන්. මේ යේසුස් වහන්සේ ගැන කියන උන්වහන්සේ දේවමාලිගය උගන්වමින් සිටියා. රාත්‍රියේ උන්වහන්සේ ඔලිව නම් කන්දේ නැවතිලා හිටියා. මුළු සෙනගද උන්වහන්සේගේ වචනය අසන පිණිස. ළඟින් කෙනෙක් කියන උන්වහන්සේගේ වචනය අසන පිණිස. මොකටද ආවේ? දේවමාලිගාවේ සිටි උන්වහන්සේ වෙතට උදෙන්ම ආවා කියලා කියනවා. මේ දේ වචනේ වැදගත්කම ගැන තමයි ප්‍රථමයෙන් ඔබට කතා කරන්නට යන්නේ. මොකද ඒක ඉවර නෑ. ආමේන්. ඉවර නෑ. උන්වහන්සේගේ වචනය මත අපි කොහොමද රඳා පවතින්න ඕනේ? සහ උන්වහන්සේගේ පොරොන්දු මත අපි කොහොමද රඳා පවතින්න ඕනේ? ඉතින් උන්වහන්සේගේ වචනය අසන්නට ආවා. බොහෝ සෙනග යේසුස් වහන්සේගේ ඉගැන්වීම් ගැන පුදුම වුණා. අපි දන්නවා නේද? සුභාරංචි පොත් 4 කියවද්දී යේසුස් වහන්සේගේ ඉගැන්වීම් උන්වහන්සේ කරපු දේවල් දැක්කම බොහෝ සෙනග පුදුම වුණා. මොකද උන්වහන්සේ කරපු දේවල් නිසා. මතෙව් 7:28-29 මෙහෙම කියනවා. මතෙව් 7:28-29. යේසුස් වහන්සේ මේ වචන කියා නිම කළ කලෙහි සමූහය උන්වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මයටපත් වුණා. මක්නිසාද උන්වහන්සේ ඔවුන්ගේ ලියන්නන් මෙන් නොව බලය ඇති කෙනෙකු මෙන් ඔවුන්ට ඉගැන්වූසේක. හලෙලූයා. උන්වහන්සේ වචනය ඉගැන්වුවාම මොනවද කරේ? මිනිස්සු පුදුම වෙන්න පටන් ගත්තා. මොකද ඒ කාලේ හිටිය කිසිම කෙනෙකුට වඩා බලවත් ලෙස යේසුස් වහන්සේ ඉගැන්වුවා. ආමේන්. ඉතින් ලුක් 4:22 මෙහෙම කියනවා. සියල්ල උන්වහන්සේට සාක්ෂි දෙමි. උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු කරුණාවේ වචන ගැන පුදුමව. මොනවාදුනේ? පුදුම වුණා. යේසුස් වහන්සේගේ මුඛයෙන් නික්මුණු වචන ගැන. ඊට පස්සේ කියනවා මොහු යෝසෙෆ්ගේ පුත්‍රයා නොවේදයි. මිනිස්සු අතරේ කතා වෙන්න පටන් ගත්තා. මෙයා කවුද? අයියෝ මෙයා යෝසෙෆ්ගේ පුත්‍රයා නේද? එහෙනම් කොහොමද මෙයාගේ මුඛයෙන් මේ වගේ වචන එන්නේ? යේසුස් වහන්සේගේ මුඛයෙන් බලවත් වචන ආවා. ඒවා මිනිස්යන්ව සුව කරා. මිනිස්යන්ව ප්‍රතිස්ථාපනය කරා. මිනිස්යන්ගේ ජීවිත වෙනස් කරා. අපි දන්නවනේ සාකේවුස් කියන කෙනාට යේසුස් වහන්සේව දකින්න ඕන වුණා. අත්තික ගහට නැග්ගා යමිටි නිසා.
යේසුස් වහන්සේ මොනවත් කිව්වේ නැහැ. මම එන්නම් ඔයාගේ ගෙදරට අද කෑමට. සාකියුස් ළඟ ඉඳගෙන හිටියා. එයා මොනවද කරේ? වැඩිපුර සල්ලි ගත්ත එක්කෙනෙක්. නේ අර පොලියට දීලා වැඩිපුර ගන්න පොලි. අන්න ඒ වගේ සීන් එකක් තිබ්බේ බදු ගැව්වා. නේ වැඩිපුරත් ගත්තා. එයා දෙන්නකොට දෙන්නේ මොන වගේද? දෙගුණය හතර ගුණය දෙන්නම් කිව්වා. එච්චරට අරගෙන. හැබැයි යේසුස් වහන්සේ ළඟ හිටියා. ජීවිතේ වෙනස් වුණා. ආමෙන්. එක කතාවක් විතරයි. බොහෝ කතා තිබෙනවා. උන්වහන්සේගේ වචනේ බලයක් තිබුණා. හලෙලූයා. උන්වහන්සේගේ ඉගැන්වීම් තුල බලයක් තිබුණා. ඒ තුල සුවේ නිදහස් කරා. යක්ෂාත්ම දුරු වුණා. මනුෂ්‍ය සුව ලැබුවා. මේ මොනවාද? මැවිල්ලට කරන්න බැරි සහ වෙදුන්ට කරන්න බැරි පුදුම දේවල් උන්වහන්සේ කරා. නේද? කොරුන් සුවපත් වුණා. රෝගයන් තිබුණා කවදාවත් සුව කරන්න බැරි උන්වහන්සේ දේවල් කරා. හලෙලූයා. උන්වහන්සේගේ වචනය තුල බලයක් නිදහස් වුණා. හලෙලූයා. උන්වහන්සේ තුල පුදුම දෙයක් තිබුණා උන්වහන්සේගේ වචන තුල. යොහාන් 1:1 මේක NIV පරිවර්තනය සඳහන් වෙනවා. ආරම්භයේදී වචනය විය. වචනය දෙවියන් වහන්සේ සමග විය. වචනය දෙවියන් වහන්සේ විය. හලෙලූයා. මේ මම ඔබට කතා කරන දේ ඔබ තදින් අල්ලගත්තොත් පුදුම දෙයක් ඔබගේ ජීවිතේ වෙන්නට යනවා. දැන් අපි කතා කර උන්වහන්සේගේ මුඛෙන් නිකුණා වූ වචනය යොහාන් 1:1 කියනවා. ආරම්භදී වචනය වුණා. වචනය දෙවියන් වහන්සේ සමග විය. වචනය දෙවියන් වහන්සේ විය. පරණ පරිවර්තනය කියන්නේ වාක්‍යානෝ කියලා. වචනය කියන එක තමයි එන්නේ ඒකේ පරිවර්තනයට. මේ වචනය කියලා කියන්නේ ලෝගොස් කියන ග්‍රීක වචනයෙන් එන පරිවර්තනයක්. වචනය මෙතන මේ වචනය කියලා සඳහන් කරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේවයි. ආමෙන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේවයි. කාලේ ආරම්භ වීමට පෙර සිටම උන්වහන්සේ පැවති බව පෙන්눔 කරනවා. හේතුව මෙතන කියන වචනය ආරම්භයේදී යේසුස් වහන්සේ සිටියා. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ සමග සිටියා. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විය. ආමෙන්. යොහාන් 1:1 මේකයි පරිවර්තනය. යේසුස් වහන්සේ පටන් ගැනීමේදීම සිටියා. හලෙලූයා. ඉතින් යොහාන් තුමා සුවිශේෂී ලෙස අපට කියනවා මිනිසෙකු බවට පත්වීමට පෙර දෙවියන් වහන්සේගේ සමග යේසුස් වහන්සේ හිටියා. දෙවියන් වහන්සේම වූ උන්වහන්සේ දෙවියන් වහන්සේම වුණා. ඒ වගේම දෙවියන් වහන්සේ සදාතනික හා දිව්‍යමය වචනය වුණා. හලෙලූයා. ලෝගොස් උන්වහන්සේ වචනය වුණා. ඒ ක්‍රිස්තුස් යේසුස් වහන්සේමයි. හලෙලූයා. මේ වචනය යේසුස් ක්‍රිස්තුස් වහන්සේමයි. ඔබ මේ වචනේ කියවනකොට කවුරු ගැනද ඒතර කියවන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැනමයි. හලෙලූයා. උන්වහන්සේ තමයි මේ වචනේ එළිදරව් වුණේ. යොහාන් 1:14ට අනුව කියනවා වචනය මාංශමය ස්වභාවය ගැන අප අතර වාසය කළා. හලෙලූයා. මේ වචනේ මොනවද කරේ? මාංශවත් වුණා. යේසුස් වහන්සේ මේ පොළොවට ආවේ මොකද්ද? වචනය මාංශවත් වුණා කියලා කියනවා. පියාණන් වහන්සේගේ පැමිණි කරුණාවෙන් හා සත්‍යයෙන් පූර්ණ වූ අද්විතීය පුත්‍රයන්ගේ මහිමය අපි දුටුවා. හලෙලූයා. මේ යේසුස් වහන්සේ උන්වහන්සේ දෙවියන් වහන්සේගේ වචනය තමයි මේ යේසුස් වහන්සේ. හලෙලූයා. යේසුස් වහන්සේ මේ පවසනවා ඇත්තම වචනය මාංශයක් බවට පත් වුණා. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සදාතනික වචනයයි. උන්වහන්සේ සැබෑ මනුෂ්‍ය ශරීරයක් දරාගත්තා. අප අතර වාසය කරා. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ තුලින් පොළොව මත මිනිසුන් සමග වාසය කරා. ආමේන්. දෙවියන් වහන්සේට ඕන වුණා මිනිසයන් එක්ක වාසය කරන්න. ඉතින් යේසුස් වහන්සේ තුලින් මිනිසයන් එක්ක වාසය කරා. හලෙලූයා. උන්වහන්සේගේ මහිමය දුටුවා. උන්වහන්සේගේ අනුගාමිකයෝ යේසුස් වහන්සේ තුල දෙවියන් වහන්සේගේ බලය, ප්‍රේමය දැක්කා. ඒ කාලේ උන්වහන්සේත් එක්ක වුණා හැම කෙනෙක්. නේද? උන්වහන්සේගේ බලය, සවුන්වහන්සේගේ ප්‍රේමය අත්දැක්කා. ඒ වගේම උන්වහන්සේ කරුණාවෙන් හා සත්‍යයෙන් පූර්ණ බව ඔවුන්ත් දැක්කා. හලෙලූයා. යේසුස් වහන්සේ මනුෂ්‍ය වර්ගයාට නොලැබිය යුතු ප්‍රේමය සහ පරම සත්‍ය අපට විදහා දැක්වුවා. ආමේන්. දෙවියන් වහන්සේගේ වූ ප්‍රේමය අපිට ප්‍රේමයක් ලබන්න යුතු අය නෙවෙයි. නමුත් මේ යේසුස් වහන්සේ මොනවද කරේ? අපිට ඒ ප්‍රේමය දැක්වුවා. සත්‍යතාවය එළිදරව් කරා. ඉතින් අපි අද දවසේ මේ වචනේ විශ්වාස කරනවා කියන්නේ කාවද විශ්වාස කරන්නේ? යේසුස් වහන්සේව තමයි විශ්වාස කරන්නේ. තාම පණිවිඩයට ආවේ නැහැ. තාම දේශනාව පටන් ගත්තේ නැහැ. මේ චූටි අත්තිවාරයක් තමයි දාගෙන යන්නේ.
හලෙලුයා. ඔබ මං හිතන උනන්දුවෙන් අවදිව දේ වචනය අහුම්කන් දෙයි කියලා. ඉතින් මේ වචනයේ සත්‍ය ඔබ විශ්වාස කරන්නට ඕනේ. හලෙලුයා. ඔබ විශ්වාස කරන්නට ඕනේ. අද දවසේ අපි ගායනා කරානේ ආයුධ සඵල නොවේ. නේ කිසි ආයුධයක් සඵල නොවේ. නුඹට විරුද්ධව සාධන කිසිම ආයුධයක් සඵල වෙන්න යන්නේ නැහැ. යසායා 54:17 තමයි මේක කියන්නේ. right මේක උන්වහන්සේගේ පොරොන්දුවක්. දෙවියන් වහන්සේ පොරොන්දුනේ නැද්ද ඇත්තටම? මේ ආකාරයෙන් උන්වහන්සේගේ වචනය ප්‍රකාශ කරා. හලෙලූයා. අපි යන්නට යන 1 සාමුවෙල් 13 පරිච්ඡේදයේ දැන් තමයි දේශනාව පටන් ගන්නෙ. It's not over. ඒක ඉවර නැහැ. හලෙලූයා. ඉවර නැහැ. 1 සාමුවෙල් 13 5වෙනි පදයේ ඉඳලා අපි බලන්නට යනවා. 5වෙනි පදයේ කියනවා පිලිස්තිවරු ඊශ්‍රායල් සමග යුද්ධ කරන පිණිස රථ 30000ක්ද අසරුවන් 6000ක්ද ගණනින් මුහුදේ වෙරළේ වැලිමෙන් වූ සෙනගක්ද ඇතුව රැස්වි ඇවිත් බෙතාවෙන්ට නැගෙනහිරෙන් මික්මාෂි කඳවුරු බැඳගත්තා. ඔන්න මොකද්ද කරන්නේ? පිලිස්තිවරු කියන්නේ සතුරු. right මෙතන ඊශ්‍රායල් වරුන්ට විරුද්ධව සිටිය සතුරු. පිලිස්තිවරු මොනවද කරේ? ඊශ්‍රායල් සමග යුද්ධ කරන පිණිස රථ 30000යි. අසරුවන් 6000යි. ගණනින් මුහුදු වෙරළේ වැලිමෙන් සෙනගක්. ඊශ්‍රායල් සෙනගට අය හෙලවෙන්න බෑ. right මෙතන සතුරා පහර දෙන වෙන්න වෙලාවේ ඉන්න ඕන භයානකම ස්ථානයේ තමයි දැන් ඊශ්‍රායල් සෙනග ඉන්නේ. භයානකම ස්ථානේ. එක පැත්තකින් පමණක් නෙවෙයි. දෙපැත්තකින් පමණකුත් නෙවෙයි. වට කරගෙන ගහන්න යන්නේ ඊශ්‍රායල් සෙනගට. හැබැයි බලවත් කට්ටියක් පිලිස්තිවරු කියන්නේ. පිලිස්තිවරු අපි පිලිස්තිවරු ගැන කතා කරද්දී ඔබට මතක් වෙන්නේ නැති කෙනෙක්ව මතකයිද? පිලිස්තිවරු කිව්වම එක්කෙනෙක් මතක් වෙනවද? කවුද මතක් වෙන්නේ? ගොලායත් නේද? අර මහා යෝධයාව මතක් වෙනවා. හැබැයි මේ යෝධයා තාම ඇවිල්ලා නැහැ. යෝධයා එන්නේ සාමුවෙල් 17 වෙනි පරිච්ඡේදයේ. මේ 13 වෙනි පරිච්ඡේදයේ අපි ඉන්නේ. ඔබට ගොලායත් මතක් වෙනවා ඇති. ගොලායත් මැරිය මොකෙන්ද? චූටි ගල් කැටියකින් කැටපොල්ලයි. මහා යෝධයාව මැරුවා. ඒකට එන්නේ 17 වෙනි පරිච්ඡේදයේ. ඊට කලින් අපි බලන්නට යනවා. right? ඒ කවදාවත් හිතා ගන්න බැරි විදිහට පරාජය කරන්න බැරි සෙනගක්ව පරාජය කරා ඒ ගොලායත්ව මැරීම තුලින් චූටි ගල් කැටයයි පාවිච්චි කරේ. හලෙලූයා. දෙවියන් වහන්සේ යම් දෙයක් පිටුපස සිටින විට ඒ තැන පුදුම බලයක් හැකියාවක් තිබෙනවා. ඕනෑම සතුරෙක් විනාශ කරන්න. ඒකේ පරිමාණයවත් ඒකේ ප්‍රමාණයවත් වැදගත් වෙන්න යන්නේ නැහැ. ආමෙන්. ඔබ මේක හදවතට ගන්න. සතුරෙක් විනාශය කරන්න ඒක පිටිපස්සේ දෙවියන් වහන්සේ අපි දන්නවා ගිය සතියේත් අපි ඉගෙන ගත්තනේ. උන්වහන්සේ සිටියේ නැත්තම් ගේ සාදන්නෝ නිෂ්ඵලව වෙහෙසෙනවා. ස්වාමින් වහන්සේ සිටින විට එතන පුදුම බලයක් හැකියාවක් තිබෙනවා. ආමේන්. ඔබගේ ජීවිතයේ පවා උන්වහන්සේ සිටිනවා නම් ඒ තුල පුදුම බලයක් හැකියාවක් තිබෙනවා. හැම සතුරෙක් විනාශ කරන්න උන්වහන්සේට ප්‍රමාණයවත් පරිමාණයවත් බරවත් නේද? උසවත් මහතවත් උන්වහන්සේට වැදගත් නැහැ. ඒ වගේම තව ඔබ දන්නවා ඇති පිලිස්තිවරු මතක් කරද්දී මොකද පිලිස්තිවරු මේ දැන් විතරක් ඉන්න අය නෙවෙයි. ගොඩක් කල් ඉඳන් මේගොල්ලන්ට කරදර කරපු කට්ටියක්. තව මතකයිද පිලිස්තිවරුන්ගේ පුදුම උපායක් තිබුණා ඊශ්‍රායල් සෙනග පරාජය කරන්න. දෙලීලා කියන කෙනා මොනවද පාවිච්චි කරේ? සැම්සොන්ගේ කොණ්ඩ කපන්න පාවිච්චි කරා. කොණ්ඩ කැපුවා සැම්සොන් දුර්වල වුණා. පිලිස්තිවරු ජයගත්තා. මේ පිලිස්තිවරු කියන අය නිරන්තරයෙන් ඊශ්‍රායල් වරුන්ට පීඩාවක් ගෙනාපු අය නේද? සටනක් ගෙනාපු අය. අමාරුකමක් ගෙනාපු අය. ඉතින් දැන් මොන්න මේ පිලිස්තිවරු මොනවද කරන්නේ? ඊශ්‍රායල් වරු වට කරගෙන ඉන්නවා. මේ හැමතැනම පිලිස්තිවරු හිටියා. මෙන්න මේ ටික ඔබට දැන් මම කියන්න යන කාරණා ටික ඔබ හොඳට මේක අල්ල ගන්න. දෙවියන් වහන්සේ කිසි විටක පොරොන්දු වෙලා නැහැ. පොරොන්දු වෙලා නැහැ. ළඟ ඉන්න කෙනාට කියන්න. පොරොන්දු වෙලා නැහැ. සතුරන් නැති පොරොන්දු දේශයක්. right? මේක අල්ලගන්න. උන්වහන්සේ කවදාවත් ඔබට පොරොන්දු වෙලා නැහැ. සතුරෝ නැති පොරොන්දු දේශයක්. ඒ වගේම අපිට උන්වහන්සේ අපිට සියල්ල નિરાයාසයෙන් ලබා දෙනවා කියලා පොරොන්දු වෙලා නැහැ. ඔටෝමැටික්ලි නේද? ලබා දෙනවා කියලා පොරොන්දු වෙලා නැහැ. දේ වචනේ.
මොකද හැමතිස්සෙම පොරොන්දුවක් සමග ප්‍රතිපත්තියක් තිබෙනවා. ඔබ දේ වචනේ කියවලා බැලුවත් හැම වෙලාවටම උන්වහන්සේ පොරොන්දු වෙනවා අපිට. හැබැයි ප්‍රතිපත්තියකුත් තියෙනවා ඒත් එක්කම. පොරොන්දු විතරක් නෙවෙයි ප්‍රතිපත්තියක් තිබෙනවා. ඉතින් උන්වහන්සේ අපිට පොරොන්දු වෙලා නැහැ. නිරායාසයෙන් හැම දෙයක්ම අපිට ලබා දෙනවා කියලා. ඊළඟට උන්වහන්සේ පොරොන්දු වෙලා නැහැ. අපිව බලාපොරොත්තු සුන්වීමේ හැඟීම හරහා ප්‍රීතියට සටන් කරන්න ඕනේ නැහැ කියලා නැහැ. right අපිට දුක හිතුනම දුක අභිභවා ගමන් කරන්න අපි සටන් කරන්න ඕනේ නැහැ කියන එක උන්වහන්සේ පවසලා නැහැ. ඍණාත්මක දේ සමග සුභවාදීව දැකීමට සටන් කිරීමට සිදු නොවන බවට පොරොන්දු වෙලත් නැහැ. ආමේ අපි ඍණාත්මක දෙයක් තුලින් යද්දී සුභවාදී දේ දකින්න අර ඔටෝමැටික්ලි දේවල් වෙනවා කියන එකට පොරොන්දු වෙලා නැහැ. ඒ වගේම සමහරක් අවස්ථාවල තිබෙනවා මම කවුද කියලා අමතක වෙනවා නේ. අද දවසේ ඉගෙන ගත්තා. මම කවුද කියාමා දනිමි. අමතක වෙනවා ඒ උනට මම කවුද කියලා. මටත් අමතක වෙනවා සමහරක් වෙලාවට. මම කවුද? මම ධනවත්. මම ධර්මිෂ්ඨයි. මම ශුද්ධයි. මම අලංකාරයි. මාත් එක්ක සිටගෙන ඉන්නේ කවුද? දෙවියන් වහන්සේ. පටන් ගත්තේ මොකෙන්ද? අපට විරුද්ධව සාධන කිසිදු අවියක් සඵල වෙන්නේ නැහැ. හලෙලූයා. බයිබලයේ මේ පදේ අමතක කරන්න එපා. මේ දේශනාව පුරාම කීවර්ඩ් එක තමයි. right? ඉතින් උන්වහන්සේ එහෙම අපි කවුද කියන එක දැනගන්න තුල උන්වහන්සේ කරන දේ ඊට වඩා බලවත් වෙන්නට යනවා. හලෙලූයා. උන්වහන්සේ පැවසුවේ මේ උන්වහන්සේ පොරොන්දු වුණේ නැහැ මේ දේවල් ඔටෝමැටික්ලි. හැබැයි උන්වහන්සේ පැවසුවේ ඒක කරන්න පුළුවන්. ආමේන්. ඒක පුළුවන්. ළඟින් එක්කනට කියන්නේ ඒක පුළුවන්. ඒක පුළුවන්. හරියට තාම අපි මේ බයිබල් කොටස් ටික කියගෙන යනකොට ඔබට තේරෙන්න යනවා මේකේ ෆැක්ට් එකක් තිබෙනවා. ඒ කියන්නේ කාරණයක් තිබෙනවා. කළ හැකි බව. එය ස්වංක්‍රීයව නෙවෙයි. ඔටෝමැටික්ලි කියන එක නෙවෙයි. නමුත් කළ හැකි. නමුත් ඔටෝ නෙවෙයි. නේද? ස්වංක්‍රීයව නෙවෙයි. කවදාවත් ස්වංක්‍රීයව දේවල් සිදු වෙන්න යන්නේ නැහැ. ඔබට කියන්න උත්සාහ කරන්නේ දෙවියන් වහන්සේ ඔබට දී ඇති සමහර දේවල් තියෙනවා. නමුත් ඔබ තවමත් ඒවා ලබාගෙන නැහැ. දෙවියන් වහන්සේ ඔබට ලබා දීලා තිබෙනවා දේවල්. නමුත් ඔබ තවමත් ඒවා ලබාගෙන නැහැ. ඒකට යන්න. ඒකට යන්න. අද දවසේ ඔබ අදිටන් කරගන්න. ඔබ ඒකට යන්න. දෙවියන් වහන්සේ ඔබට දීලා තිබෙන දේවල් කරා ඔබ යන්න. ළඟින් එක්කනට කියන්නේ ඒකට යන්න. තට්ටුවක් දාලා කියන්නේ ඒකට යන්න. right නැත්තම් කට්ටිය යන්න යනවා සිහිනේ නේද? ඒකට යන්න. ඒ සඳහා ඉදිරියට යන්න ඕනේ. දෙවියන් වහන්සේ යමක් ඔබගේ හදවතේ තබනවා නම් ඔබ ඒ සඳහා ඉදිරියට යා යුතුයි. ඒක ඔටෝ වෙන්නේ නැහැ. ඒක ස්වංක්‍රීයව සිදු වෙන්නේ නැහැ. ඉතින් අපිට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය තිබෙනවා. ආමේන්. ළඟින් එක්කනට කියන්නේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඔබට තිබෙනවා. දෙවියන් වහන්සේ ඔබට දී ඇති දේ ලබා ගන්න ඔබට බලය ලබා දීමට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ලබා දී තිබෙනවා. ආමේන්. උන්වහන්සේගේ අනුග්‍රහය ඔබට ලබා දීලා තිබෙනවා. ඒක ලබා ගන්න තමයි අනුග්‍රහය දීලා තිබෙන්නේ. අපි ඉස්සර හිතන බොහෝ වෙලාවට සුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණ වුණාම බොහෝ කාලවල තිබුණ එක එක්කෙනා වැරදි පරිවර්තනයන් ගෙනාවා. නේද? බලය ලැබුණාම පොල්ගස් දිගේ බඩ ගන්න පුළුවන්. නේද? බිත්ති දිගේ බඩ ගන්න පුළුවන්. එහෙම තියෙනවා. වේගෙන් නේද? උන්වහන්සේගේ පුදුම බලයක් අපිට නිදහස් කරේ උන්වහන්සේගේ රාජ්‍ය කාරණා කරන්නයි. හලෙලූයා. පොල් කඩන්න නෙවෙයි. නේද? උන්වහන්සේගේ වැඩ කරන්නයි. හලෙලූයා. අපගේ ජීවිතේ ඉදිරියට ගමන් කරන්නයි. ආමේන්. අපි ඉස්සරහට ශක්තිමත්ව ගමන් කරන්නයි. ශක්තිමත්ව ගමන් කරන්නයි. උන්වහන්සේගේ අනුග්‍රහය අපිට තිබෙනවා. ඉතින් 1 සාමුවෙල් 14 වෙනි පරිච්ඡේදය අපි බලන්න යනවා. මෙතන කතා කරනවා හරි ලස්සන කතා දෙකක් මේ චරිත දෙකක් ගැන කතා කරනවා. තරුණ වියේ පසුවන ජොනතන් හිටියා. right? පළවෙනි පදයේ කියනවා 1 සාමුවෙල් 14:1 එක් දවසක් සාවුල්ගේ පුත්‍ර වූ ළඟින් එකට කියන්නේ එක දවසක්. එක දවසක්. right? එක් දවසක් සාවුල්ගේ පුත්‍ර යෝනාතන් තමාගේ ආයුධ ගෙන යන තරුණයාට කතා කරලා කිව්වා එන්න අර පැත්තේ සිටින පිලිස්තිවරුන්ගේ මුර සමුදාව ළඟට යමුයි කීවේය. නමුත් ඔහු තමාගේ පියාට දැන්නුවේ නැත. දෙවෙනි පදයේ කියනවා සාවුල් ගිබියාහි කෙළවර මිග්‍රෝන්හි තිබෙන දෙලුම් ගස යට සිටියේය. ඔහු සමග සිටි සෙනග 600ක් පමණයි. දැන් අච්චර වට කරලා හිටියා කිව්වනේ පිලිස්තිවරු අච්චරක් හිටියා යුද
ඒවා හිටිය අසුරෝ හිටියා කියන. දැන් මෙතන දැන් සාවුල් කවුද රජ? සාවුල් එක්ක කීද හිටියේ මිනිස්සු 600යි. මේ ජොනතන් හරි වැඩක් කරනවා. ජොනතන් තරුණයාට කියන යත් එක්ක ආයුධ ගෙන යන එක්කෙනාට අපි අපි යමු. පිලිස්තිවරුන්ගේ හමුදාව ළඟට යමු කියලා කියනවා. එයාට 16ක් විතර වයස ජොනතන්ට. සාවුල් රජ වෙනකොට අවුරුදු 30ක් කියලා කියනවා. right බාගෙට බාගේ වගේ ඉන්නවා. මමයි අපේ දුවයි වගේ. මේ බාගෙට බාගේ වයසක් ඉන්නේ. ඉතින් ජොනතන්ට අවුරුදු 16යි. මං මෙතන ඉතින් අවුරුදු 16 ඉන්න කවුරුත් නැහැ මං හිතන්නේ. නේ? ඔක්කොම ඉන්නේ 17, 18, 19 ඉඳලා උඩට කට්ටියක් ඉන්නේ. නේද? චූටි බබා 17යි. මේ අවුරුදු 17යි. වැඩි වයසක් යන්නේ නැහැ. ලබන සතිය වලට යට 17ක් වෙනවා. 16 නෑ. ඉතින් ජොනතන් එයා තරුණ වියේ පසු වුණා. right? හැබැයි සාවුල් දැන් රජ එයාට අවුරුදු 30ක් විතර වෙනවා. 30 ගණන් වගේ. right? මෙතන ජොනතන් කියනවා තරුණයාට අපි යමු. අපි යමු. සාවුල් මොකද කරන්නේ? දෙලුම් ගහටට වෙලා ෆුල් කූල් එකේ ඉන්නවා. කවුද එයා රජ? මිනිස්සු 600ක් එක්ක ඇයි කරගන්න දෙයක් නැහැ. පිලිස්තිවරු සෙනඟ වැඩි. අතන කියන මුහුදේ වෙරළේ වැලි වගේ මිනිස්සු සෙනඟක් හිටියා කියලා. ඉතින් මොනවාද? සාවුල්ට හිතන්නවත් ඉඩක් නැහැ. එයා මොනවද කරන්නේ? දෙලුම් ගහටට වෙලා කල්පනා කරනවා මිනිස්සු 600ක් එක්ක මම මොකද්ද කරන්නේ? ජොනතන් තරුණයාට කියනවා අපි යමු. පිලිස්තිවරුන්ගේ හමුදාව මුර හමුදාවට. කොහෙද යන්න ඕනේ කියන්නේ? පිලිස්තිවරුන්ගේ මුර හමුදාවට. මේ වචනේ මතක තියාගන්න. පිලිස්තිවරුන්ගේ මුර හමුදාවට. ඔබ කල්පනා කරලා බලන්න. ඔබගේ ජීවිතේ ඔබ කවුරු වගේද හැසිරෙන්නේ? අවුරුදු 16 ජොනතන් වගේද? නැත්නම් අවුරුදු 30 සාවුල් වගේද? ඕන දෙයක් වෙද්දී මම දෙලුම් ගහටට වෙලා හොඳට හෙවනේ මම ඉන්නා. නේද? වට කරගෙන ඉන්නේ කරන්න දෙයක් නැහැ, හෙලවෙන්නවත් විදියක් නැහැ. නමුත් ජොනතන්ගේ හද කොහමද මනස? අවුරුදු 16යි. ඔහු හිතනවා තරුණයට කතා කරනවා ළඟ හිටපු. ඒ කියන්නේ එයාත් ඒ වගේම වෙන්න ඇතිනේ. නේද? ලොකු වයසක් නැති වෙන්න ඇති. ආයුධ ගෙනන තරුණයට කියනවා අපි යමු. පිලිස්තිවරුන්ගේ හමුදාව ළඟට යමු. හලෙලූයා. සුද්ධාත්මයන් වහන්සේ ඔබට පෙන්වන්නට යනවා. අද දවසේ උන්වහන්සේ ඔබට කතා කරන දේ. ඔබට පෙන්විය යුතු දේ. ඔබ සුද්ධාත්මයන් වහන්සේ ඉඩ දෙන්න. ඇත්තටම උන්වහන්සේ ඔබට පෙන්වන්නට යනවා. ඔබට අද දවසේ කතා කළ යුතු දේ. 1 සාමුවෙල් 17 තව රසවත් දෙයක් කියනවා. right? ඒ උන්වහන්සේ කියනවා මෙතන ජොනතන් බලන් ඉඳලා එක් දිනක තීරණය කරා. නේ? මේ වැඩේ හරියන්නේ නැහැ. මේ වැඩේ ඇත්තටම බලන් ඉන්නේ වැඩක් වෙන්නේ නැහැ. නේද? මොන හරි දෙයක් කරන්නට ඕනේ. ඉතින් තරුණයට අපි යමු. සාවුල් දැනගෙන හිටියේ නැහැ. සාවුල් කියලා කියන්නේ කවුද? බෙන්ජමින් ගෝත්‍රයේ පැමිණි කෙනෙක් අපි දන්නවා. ඔහු රජට ආලේප කරන්න යද්දී ඔහු පිළිගත්තේ නැහැ මට පුළුවන් කියන එක. ඔහු කිව්ව මොනවාද? මට බෑ. මට රජ වෙන්න බෑ. මම සුදුසු නැහැ කියන එක. රජ වෙන්න ඔහු ඉල්ලුවෙත් නැහැ. ඔහු කිව්වද මාව රජ කරන්න කියලා. නේ? අද බොහෝ වෙලාවට අපිට වෙන දේත් ඕකනේ. අපි ඉල්ලන්නේ අපිට දෙනවා දීලා කියනවා. දැන් ඔයා රජ ඔයා කරන්න. right? සාවුල් රජතුමාටත් ඕක තමයි ඕනේ. දුන්නා. හැබැයි එයාගේ ඉරණම දෙවියන් වහන්සේ දුන්නා වූ ඉරණමට හැඩ ගැහෙන්න එයා ලෑස්තිලා හිටියේ නෑ. ඒක තමයි ඇත්තම කතන්දරේ. මෙතන කියන ඔහු කරන දේවල් කිසිවිටකත් රජු කෙනෙක්ගේ භූමිකාව ඇතුලේ ඔහු පිළිගත්තේ නෑ මම රජු තමයි. මම තමයි මේක කරන්න ඕනේ කියන එක සාවුල් රජතුමා ඔහුව හරිගස්සගෙන හිටියේ නෑ. එයාගේ අනාරක්ෂිතභාවය දෙවියන් වහන්සේ දුන්නා වූ ඉරණම වෙනද ගන්නට එයාව වැළැක්කුවා. මොකද සාවුල් රජතුමාට අනාරක්ෂිතභාවයක් තිබුණා. එතන මොකද වුනේ? බොහෝ වෙලාවට සාවුල් රජතුමා දෙවියන් වහන්සේත් එක්ක නෙමෙයි සම්බන්ධ වෙලා හිටියේ. ඇත්තටම. ඒකයි උනේ. දැන් ජොනතන් එහෙම නෙවෙයි. ඔබ අපි කියවගෙන යනකොට ඒක දැනගන්න යනවා. ඉතින් සාවුල් ගිබියන් දේශ සීමාවේ දෙලුම් ගහක් යට හිටියේ. ඉතින් මේක මතක් කරන්න මිනිස්සු 600ක් පුරුෂයෝ සමග තමයි හිටියේ. එතන ඔවුන් අතර එෆෝඩ් සෙට් එකක් ඇඳ සිටි අහියාද සිටියා. ඔන්න දැන් සාවුල් රජතුමත් එක්ක බොහෝ අයක් ඉන්නවා. මෙතන එෆෝඩ් සෙට් එක කියලා කියන්නේ පූජකතුමා. පූජකයාත් ඉන්නවා. රයිට් අපි තුන්වෙනි පදය බලමු. එතන කියනවා එෆෝඩ් සෙට් එකක් ඇඳගෙන සිටියා. ජොනතාන් ගිය බව සෙනග නොදැන සිටියෝය.
ඉතින් ජොනතන් තරුණයාත් එක්ක ගියා කියලා දැනගෙන හිටියේ නැහැ. right? ඊට පස්සේ කියනවා ජොනතන් පිලිස්තිවරුන්ගේ මුරපලට ළඟා වීමට අදහස් කළ මාර්ගයේ සෑම පැත්තකින්ම පර්වතයක් තිබුණා. අපි ඊළඟ පද 4 වෙනි පදයේ බලමු. 1 සාමුවෙල් 14:4 පිලිස්තිවරුන්ගේ මුර හමුදාව ළඟට යෝනාතන් යන්ට උත්සාහ කළ කඳු පාරවල් අතරේ එක පැත්තක ගිරිකුලක්ද අනික් පැත්තේ ගිරිකුලක්ද තිබුණා. එකක නම බෝෂෙස්ය අනිකේ නම සෙනේය. එක ගිරිකුලක් උතුරට මික්මාෂ් ඉදිරිපිටද අනික් එක දකුණට ගෙබා ඉදිරිපිටද උස්ව තිබුණේය. මේ කියනවා මෙතන මේ කඳු දෙකක් තිබුණා දෙපැත්තේ. ඒක හරි අමාරු ගමනක්. මේ ජොනතන් යන්න ලේසි ගමනක් නෙවෙයි. හරි අමාරු ගමනක්. පිලිස්තිවරු හමුදාව සිටි තැනට යන්න දෙපැත්තේ පර්වත දෙකක් තිබිලා කියනවා. රයිට්? එකක් කියනවා එක ලිස්සන සුළුයි. එකක් බෝෂෙස් කියන එක ලිස්සනවා. අනිත් එක කටු සහිත තැනක්. ලේසි තැනක් නෙවෙයි. මේ දැන් ජොනතන් යන්නේ තරුණයාත් එක්ක එයාගේ මාර්ගය ඉතාමත් කටුක මාර්ගයක්. රයිට්? ඊට පස්සේ දැන් ඕන් තීරණය කරන උඩට යන්න. ඒගොල්ලන්ව නිරාවරණය කරගන්නට ඕනේ. මොකද ඒගොල්ලන් උඩට යනකොට මිනිස්සු දකින්නවනේ. ඉතින් එක්ස්පෝස් කරන්න වෙනවා. අපිට කැමැත්තක් ඇති වෙන්නට ඕනේ. සහ අපි දකින්නට ඕනේ. අපි උඩට යන්න. අපි කැමති වෙන්න ඕනේ. නේද? අපි කැමතුනේ නැත්තම් කවදාවත් ලිස්සන පර්වතයකට වක්වත් කටු තිබෙන තැනකට වක්වත් අපි යන්න කැමති වෙයිද? අපි නම් කොහොමත් කැමති වෙන්නේ නැහැ. අයියෝ බෑ කියලා අතහැරලා දායි නේ. දෙන්නයි ඉන්නේ. අතහැරලා දානවා. නමුත් ජොනතන් කැමති වුණා තරුණයාත් එක්ක ගමන් කරන්න. ඉතින් ඔබ යමක් උත්සාහ කරන්නට ඕනේ. උත්සාහ කරන්න ඔබට කැමැත්තක් තිබෙන්නට ඕනේ. right? ඔබට කැමැත්තක් තිබෙන්නට ඕනේ. ඔබ පියවරක් ගන්න කැමැත්තෙන් ඉන්නට ඕනේ. ඒ සඳහා බලා ඉන්න බෑ. හලෙලූයා. ඔබට කැමැත්තක් තිබෙන්නට ඕනේ. ඔහු පියවරක් ගත්තා. ඔහුගේ ගමන් මගේදී දෙවියන් වහන්සේ ආශ්චර්යයක් කරා. දෙවියන් වහන්සේ ආශ්චර්ය කරේ පියවරක් ගන්න කලින් නෙවෙයි. අපි බොහෝ වෙලාවට කියන්නේ මොනවද? හස්කමක් සිදු වෙන්න ඕනේ අපි දෙයක් කරන්න. මෙතන ජොනතන් දෙයක් කරන්න ආශ්චර්යයක් වෙන්න කලින් තමයි පියවරක් ගත්තේ. ළඟින් එක්කිනාට කියන්න. ආශ්චර්යයක් වෙන්න කලින් පියවරක් ගන්න ඕනේ. ආමෙන්. ඉතින් ඔහු පියවරක් ගත්තා. මේ පියවර ගන්න අපි දන්නවා ජොනතන්ගේ වයස දැන් කීයද කිව්වේ? 16යි. අපගේ ජීවිතය සංවර්ධනය වෙන්නට ඕනේ. ඇත්තටම අපි මොනවාද? වැඩි දියුණු බවට පත් වෙන්නට ඕනේ. අපි තවත් අපේ ලංකාවේ භාෂාවෙන් කියන බබාලා වගේ හැසිරෙන්න පුළුවන්ද? බෑ. දැන් අවුරුදු 16 ළමෙක් අපි යුද්ධයට යරියොත් අද කාලේ වගේ මොනවද තියෙයිද? නේ? හිතා ගන්නවත් පුළුවන් යුද්ධයක් කරනවා තියා අපි නේ? මං හිතන්නේ නෑ. නමුත් ජොනතන් සංවර්ධනය වෙලා හිටියා. හොඳ මානසිකත්වයක් යාට තිබුණා. නේද? පිලිස්තිවරුන්ගේ මුර සමුදාවට යන්න තරම්. ඔබගේ ජීවිතය ඔබ සංවර්ධනය කරගන්නට ඕනේ. ආමෙන්. ඔබ වැඩි දියුණු කරගන්නට ඕනේ. ඔබට කැමැත්තක් තිබෙන්න ඕනේ. නේද? ඔබට උත්සාහයක් තිබෙන්නට ඕනේ. ඔබගේ ජීවිතය ඔබ සංවර්ධනය කරගන්නට ඕනේ. ඒ සංවර්ධනය කරගන්නේ මොකක් නෙවෙයි. දෙවියන් වහන්සේට ඕනම දෙයක් කරන්න පුළුවන් කියන එකත් එක්ක. ආමෙන්. එතකොට ජොනතන් දැක්කියාගේ වයසවත් එයාට තියෙන හැකියාවක් නෙවෙයි. දෙවියන් වහන්සේට ඕනම දෙයක් කරන්න පුළුවන්. ආමෙන්. ළඟින් ඉන්න කෙනා දෙවියන් වහන්සේට ඕනම දෙයක් කරන්න පුළුවන්. ආමෙන්. හලෙලූයා. ඔබ යම් දෙයකට යොමු වෙන්න දෙවියන් වහන්සේ ඔබව නිර්මාණය කරලා තිබෙනවා. හලෙලූයා. ඔබගේ ප්‍රධාන ප්‍රශ්නය ඒ ක්‍රියාත්මක නොවෙන්නේ නම් කුමක් කළ යුතුද යන්නයි. නේද? අපි බොහෝ වෙලාවට කල්පනා කරනවා. අපි මොනවද? අපි ඒ දේ වෙන්නේ නැත්නම් අපි මොනවද කරන්නට ඕනේ කියන එක. ඉතින් ඊටා වැදගත් කාරණාවක් කියන්න ඉදිරියට ගමන් කරන්න ඇදහිල්ලෙන්. ආමෙන්. ළඟින් ඉන්නකට කියන්න ඇදහිල්ලෙන් ගමන් කරන්න. අපිට හිතා ගන්න බෑ සතුරා වෙතට කොහොමද නගින්නේ කියලා. නේද? අනාරක්ෂිත බවින් ගොඩ එන්නේ කොහොමද කියලා. අනිත් අය ඔයාට කියනවා කරන්න බැරි දෙයක් කියලා කිව්වහම අපි ඒක ඉක්මවා යන්නේ කොහොමද? කවුරු හරි ඔබට කියනවා ඔබට නම් ඕක කරන්න බෑ. ඔබට හොඳ අධ්‍යාපනයක් නැහැ. ඔබට හොඳ පෞල් පසුබිමක් නැහැ. ඔබට ජීවිතේට මේක අත්පත් කරගන්න බෑ.
එහෙම කිව්වොත් ඔබ කොහොමද ඉදිරියට යන්නේ? ඔබට පුළුවන්ද ඒ අනාරක්ෂිත භාවයෙන් ඉදිරියට ගමන් කරන්න? එතනින් ගොඩ එන්න පුළුවන්ද? ඔබගේ ජීවිතය ඔබ සංවර්ධනය කරගන්න. හලෙලූයා. ඒ වගේම එක පියවර බැගින් තබන්න. නේද? පඩියක අපිට එකපාර පඩිපෙළේ 10ක් තිබෙනවා නම් එකේ ඉඳලා 10ට එකපාරට නගින්න බෑනේ. අපි ගොඩක් රට එහෙම තමයි ප්ලෑන් කරන්නේ. එකින් එක තමයි නගින්නට ඕනේ. නේද? පල්ලෙහා පඩියේ කකුල තියලා උඩම එකපාරට තියලා නගින්න හරි අමාරුයි. ආයි අපිව වැටෙන එක විතරයි වෙන්නේ. නමුත් අපි එකින් එකට එක් පියවර ගාමින් එක් පියවර එකවරට එක ටැබ්ලට් එකයි. සමහර අය දවස් 3 ටැබ්ලට් එක ටික ඔක්කොම එකපාර බොනවා. ඇයි? මට එකපාර හොඳ වෙන්න ඕනේ හින්දා. ඒක හරියනවද? නැහැ. එකවරට එකයි. කීන දේ කරන්න ඕනේ. කීන දේ කරන්නේ නැතුණාම ප්‍රශ්න වැඩි. එකවරට එක පියවර බැගින් අපි තබන්නට ඕනේ. ජොනතන් තේරුම් ගන්නවා දෙවියන් වහන්සේට පුළුවන්. හලෙලූයා. ඊට පස්සේ තරුණයට කියනවා අපි යමු. ළඟින් එක්කනට කියන අපි යමු. දැන් එළියට යන්න බෑ කවුරුවක්වත්. right? ඒක උසස් මට්ටමේ වෙන්වීම. හලෙලූයා. උසස් මට්ටමේ වෙන්වීම. ඉදිරියට යෑම සඳහා. ඒක ඔබගේ හදාගෙන ඔබ තීරණයක් ගන්නවා. right? ඒක හරි නේද? ලොකු ස්ථානයක ඉඳගෙන දැඩි තීරණයක් ගැනීමක්. ඉදිරියට යමු. අපි මේකයි කරන්න යන්නේ. අපි උඩට යනවා. ඔන්න දැන් ජොනතන් කියනවා. right? ඔවුන්ට අපිව පේන්න යනවා. කියලා සලකුණක් තබා ගත්තා. හැබැයි කොටසක් දෙවියන් වහන්සේට බාර දුන්නා. හලෙලූයා. කොටසක් දෙවියන් වහන්සේට බාර දුන්නා. ඔවුන්ටත් තිබුණ දෙලුම් ගහ යටට වෙලා ඉන්න. නේද? නිසකාම දන්නා ඔවුන් මැරෙනවා කියලා. දැන් කොහොමත් ඇවිල්ලා දැන් ගහන්න යන්නේ. ගහලා මැරෙන්න තමයි ලෑස්තිලා ඉන්නේ. ඔවුන්ටත් තිබුණ දෙලුම් ගහ යටට වෙලා ඉන්න. ඔවුන්ව ඇවිල්ලා කොල්ල කනවා කියලා දැනගත්තා. නමුත් එයා දැනගත්තා අපි ගියොත් අපිට ජයග්‍රහණය ලබා දෙනවා. ආමේන්. ජොනතන් දැනගත්තා අපි ගියොත් අපිට ජයග්‍රහණය ලබා දෙනවා. ඔබ පළවෙනි එක ඔබ එක පියවර බැගින් තබන්න. දෙවෙනි එක ඔබ හැකියාව දෙසට ගමන් කරන්න. ආමේන්. හැකියාව දෙසට ගමන් කරන්න. right? ජොනතන් ගමන් කරන්න ගත්තම එයා දන්නවා පිරිස්සිවරු සිටියා, සතුරෝ හිටියා, සටන් අභියෝග තිබුණා. මාර්ගය ලේසි වුණාද? මාර්ගය ලේසි නෑ. පියාත් හිටියා. පියා දන්නෙත් නෑ. නේ සමහරක් අය ඉන්නවා අපේ ජීවිතවල අපිට දේවල් කරගන්න බෑ හරි අමාරුයි. ඇයි? වට කරගෙන ඉන්නව අරක කරන්න එපා මේක කරන්න එපා ඕකට අත ගහන්න එපා නේද? ඕක හරියන්නේ නෑ අරක කරන්න මේක කරන්න. ඔබගේ හදවතේ දෙවියන් වහන්සේ තියන්නේ කුමක්ද? ඔබ ඒ කරා ගමන් කරන්න. එක පියවර ඔබ ඉහළට තබන්න. ඔබගේ හැකියාව දෙසට ඔබ ගමන් කරන්න. හලෙලූ. ඔබ දෙවියන් වහන්සේව විශ්වාස කරන්න. දෙවියන් වහන්සේ කෙරේ ඇදහිල්ලෙන් සිටින්න. හලෙලූයා. ඔබ ඉදිරියට යා යුතුයි. ළඟින් එක්කෙනාට කියන්න ඔබ ඉදිරියට යා යුතුයි. ආමේන්. අපි බොහෝ වෙලාවට හිතනවා ජීවිතයේ සමහර වාතාවරණ තියෙනවා අපිට තියෙන්නේ දෙවියන් වහන්සේගේ පොරොන්දු යට ඉඳ ගන්න විතරමයි. සමහර වාතාවරණ එනවා උන්වහන්සේගේ පොරොන්දු යට උන්වහන්සේගේ පොරොන්දු මත සිට ගන්න විතරමයි අපිට තිබෙන්නේ. හලෙලූයා. සමහරක් වෙලාවට තියෙන අපේ ශරීරය අපි හිතන අපිට සුව කරන්න බෑ නේද? වෛද්‍යවරු කියනවා සුව කරන්න බෑ නේද? ඕනම දෙයක් කියනවා ලිඛිතව දෙනවා බෑ සුව කරන්න බෑ. සුව කරනවා හැකි. නමුත් මගේ ජීවිතය හා මගේ දවස් දෙවියන් වහන්සේගේ අතේ බව මම විශ්වාස කරොත් උන්වහන්සේගේ පහර වලින් මට සුවය ලැබී ඇති බව තදින් අල්ලාගෙන සිටියොත් මේ පොරොන්දු යට ඉන්න ඕනේ අපි. ආමේන්. පොරොන්දු යට. ඔබගේ ආර්ථිකය ගැනත් උන්වහන්සේගේ පොරොන්දු යට ඔබ ඉන්න. උන්වහන්සේ මොනවද අපිට කියලා තිබෙන්නේ? නේද? ප්‍රතිපත්ති තිබෙනවා. අපි ඒව කරද්දී උන්වහන්සේගේ පොරොන්දු අපේ ජීවිතයේ සැබෑවක් වෙන්නටම යනවා. ඔබ ආර්ථිකව පොරබදිනවා නම් ඒකට ඕන පොරොන්දු අල්ල ගන්න. මගේ ජීවිතේ මම යේසුස් වහන්සේ පිළිගත්ත දවසේ මං හරි ආසාවෙන් දේ වචනේ කියෙව්වා. උන්වහන්සේගේ වචනේ විශ්වාස කරා. හිත උපදේශේ පොතේ තියෙන බයිබල් පදයක් මට ඒක තවමත් මතකයි. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයේ පොහසත්කම ලබා දෙනවා. උන්වහන්සේ ඒකට දුක එකතු කරන්නේ නැහැ කියන එක. මම මේක තදින් අල්ලගත්තා. මට අවුරුදු 15 දී මම මේක තදින් අල්ලගත්තා. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය
පොහොසත්කම ලබා දෙනවා. උන්වහන්සේ ඒකට දුක එකතු කරන්නේ නැහැ. right? මේ පොරොන්දු අපි අල්ලගෙන ඒ මාර්ගය අපි ගමන් කරන්නට ඕනේ. පොරොන්දු අල්ලා නිකන් ඉන්න බෑ. අර කිව්වා වගේ ඔටෝ දේවල් වෙන්න යන්නේ නැහැ. අපි ඉදිරියට ගමන් කරන්නට ඕනේ. දෙවියන් වහන්සේ කෙරේ ඇදහිල්ලෙන් එක පියවර ගානේ ඔබගේ හැකියාව වෙත් දෙසට ඔබ ගමන් කරන්න. ඔබ ඒ පොරොන්දු තදින් අල්ලගෙන ඒ පොරොන්දු යට ඉඳ ගන්න. හලෙලූයා. දේ වචනේ ඔබ ගැන කියා තිබෙන දේවල්. දේ වචනේ ඔබගේ ප්‍රශ්න ගැන කියලා තියෙන දේවල්. මොනවද? අපිට ඒ හැම තැනකටම පිළිතුරක් තිබෙනවා. පිළිතුරක් මේ දේ වචනේ සඳහන් වෙලා තිබෙනවා. ඉතින් ඔබ යාඥා කරන දේ දෙසට ගමන් කරන්න. හලෙලූයා. උන්වහන්සේ යහපත්. උන්වහන්සේ ඔබ සමග සිටිනවා. උන්වහන්සේට පුළුවන්. හලෙලූයා. ඔබ මානසිකත්වය හදා ගන්න. උන්වහන්සේ යහපත්. උන්වහන්සේ ඇත්තටම අපිට ප්‍රේම කරන දෙවියන් වහන්සේ අපගේ පියාණන් උන්වහන්සේ. උන්වහන්සේ අප සමග සිටිනවා. සා උන්වහන්සේට පුළුවන්. හලෙලූයා. උන්වහන්සේට පුළුවන්. සාවුල් බියෙන් හිටියා. යම් දෙයක් දෙවියන් වහන්සේ විශ්වාස නොකරන තත්වයක් තුල ඔබව තබා ගන්නට යනවා. සාවුල් බයෙන් හිටිය නිසා එයා හිතුවේ නෑ කවදාවත් ජයග්‍රහණයක් ලබන්න පුළුවන් වෙයි කියලා. නේද? ඔබ විශ්වාස කරන්නේ නැති දෙයක් තුල ඉන්නකම් ඒ තත්වයන් තුල ඔබව ඒ විදිහටම තියෙන්නට යනවා. ඔබ විශ්වාස කරන්නට ඕනේ ඔබට ජයග්‍රහණයේ හිමි. ඔබට පුළුවන්. ඉතින් අපි කොච්චර යාඥා කරනවද? කිසිම දෙයක් වෙනස් පුළුවන් කියලා වෙනස් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරගෙනත් ඉන්නවා. හැබැයි අපි මුකුත් කරේ නැත්තම් ඒක කවදාවත් වෙන්න යන්නේ නැහැ. අපි එතනම තමයි ඉන්න යන්නේ. අපි යාඥාත් කරයි. අපි විශ්වාසත් කරයි. නමුත් අපි ඒක වෙනුවෙන් දෙයක් කරේ නැත්තම් අපි ඉන්න යන්නේ ඒ තැනම තමයි. එතනම ඉඳගෙන දේවල් තියෙන විදියටම අපි හිතන ආකමක් නැහැ ඒවා යටත් කරලා ඒක ඇදහිල්ල නෙවෙයි. ඇදහිල්ල ඒක නම් නෙවෙයි. අපි බොහෝ වෙලාවට දෙවියන් වහන්සේ විශ්වාස කරමින් ඉදිරියට නොයා අපි ඒ ස්ථානෙම ඉන්නවා. එතකොට අපි හිතනවා අයියෝ දෙවියන් වහන්සේට අපි මෙච්චර යාඥා කරනවා. මෙච්චර දේවල් අපි කතා කරනවා. ඇත්තට මේක ඇදහිල්ල නෙවෙයි. ඇදහිල්ල කියන්නේ මොකද්ද? ඇදහිල්ල ක්‍රියා නැතුව මැරිලා කියලා බයිබලයේ සඳහන් වෙනවා. ඇදහිල්ලත් සමග නිරන්තරයෙන්ම ක්‍රියාවක් තිබෙනවා. එකතන ඉඳගෙන යාඥා කිරීම පමණක් නෙවෙයි. විශ්වාස කරමින් ඉඳගෙන ඉන්න එක විතරක් නෙවෙයි. ඒත් එක්ක ක්‍රියාවක් තිබෙනවා. හලෙලූයා. ඉතින් විශ්වාස කරමින් ඉදිරියට ගමන් කරන්න. මේ ඊශ්‍රායල්වරු එයාලට සිදු වුණා දේවල් වෙනස් කරගන්න. මොකද ඒගොල්ලෝ යකඩ එක්ක වැඩ කරපු කට්ටියක් නෙවෙයි. right? ඒගොල්ලන් තඹ එක්ක වැඩ කරපු කට්ටියක්. එයාලට කිසිම මෙතන සඳහන් කරන 13 වෙනි පරිච්ඡේදයේ ආයුධවක්වත් තිබ්බේ නැහැ කියලා. 20 ඉඳලා අපි බලමු. සියලු ඊශ්‍රායලු තම තමුන්ගේ හිවැලද දෑකැත්තද පොරවද මේගොල්ලන් පාවිච්චි කරපු බඩු දේවල් උදැල්ල මුවහත් කරන්න පිලිස්තිවරු ළඟට ගියා. ඊශ්‍රායලු පිලිස්තිවරු ළඟට තමයි ගියේ උදැල්ල මුවහත් කරන්නත් දෑකැත්ත මේගොල්ලන්ට තිබ්බ ආයුධ. right? ඒගොල්ලන්ට යකඩ තිබ්බේ නැහැ. එහෙත් උදැල්ලුද ඊට පස්සේ කියන ඒගොල්ලන්ට පීරක් තිබ්බා කියලා 22 වෙනි පදේ. මෙසේ යුද දවසේදී සාවුල්ටත් ඔහුගේ පුත්‍ර යෝනාතාන්ටත් මිස සාවුල් සහ යොනතන් සමග සිටි සෙනගටත් කිසිවෙකු අතේ කඩුවක්වත් හෙල්ලයක්වත් තිබ්බේ නැහැ කියලා කියනවා. යුද්ධයට යන්න පුළුවන් ද කඩුවක්වත් හෙල්ලයක්වත් නැතුව? ඔව්. නමුත් මේ ජොනතන් ගියා. කඩුවක්වත් හෙල්ලයක්වත් තිබ්බේ නැහැ. සාවුල්ට යොනතන්ටයි විතරයි තිබ්බේ කියලා කියනවා. right? දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ කුමක්ද කරන්න යන්නේ කියලා ඔබ පුදුම වෙලා බලාගෙන ඇති යම් ස්ථානවල. නමුත් ඔබ විශ්වාස කරන්න. ආමෙන්. විශ්වාස කරලා ඔබගේ හැකියාව දෙසට ගමන් කරන්න. ඔබට කරන්න පුළුවන් දේ වෙතට ඔබ ගමන් කරන්න. ඔබ වර්ධනය කරගන්න. හලෙලූ. එක පියවරට එක පියවරක් තබමින් ඔබ ඉදිරියට ගමන් කරන්නට ඕනේ. හලෙලූයා. මේ පිලිස්තිවරු කියලා ඇත්තටම පෙන්නනවා ලෝකයේ තමයි පෙන්눔 කරන්නේ. දෙවියන් වහන්සේගේ දරුවන් නොවන දෙවියන් වහන්සේගේ ආත්මය නැති දෙවියන් වහන්සේගේ පොරොන්දු නැති ලෝකයකට තමයි අපිව ගෙන යන්නේ. පිලිස්තිවරු වෙතට නේද? ඊශ්‍රායල් සෙනගව සටන් කරන්න ගෙනියන්නේ
පිලිස්තිවරු වෙතට. දැන් අපිව මොනවද කරන්නේ? ලෝකයේ වෙතට ගෙනියනවා. එතකොට මොනවද? දෙවියන් වහන්සේගේ දරුවන් නෙවෙයි ඒගොල්ලන්. දෙවියන් වහන්සේගේ ආත්මයක් නැහැ. දෙවියන් වහන්සේගේ පොරොන්දුවක් නැහැ. ලෝකයට යන්නට සිදු වෙනවා. ඉතින් මේක අපිට හැඟීම් වලින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ආමේන්. අපිට හැඟීම් වලින් ක්‍රියාත්මක වෙන්නේ නැතුව මේ දෙවියන් වහන්සේගේ පොරොන්දු මත අපිට සිට ගන්න සිදු වෙනවා. උන්වහන්සේගේ පොරොන්දු කෙරේ අපි විශ්වාස කරන්න සිදු වෙනවා. හලෙලූයා. අපි බලන්නට යනවා. මෙතන සඳහන් කරනවා මේ ජොනතන් ලස්සන දේවල් ටිකක් කියනවා 6 වෙනි පදයේ ඉඳලා අපි බලනවා. ඔහු පර්වතයට නගින්න බැලුවා. ඒක හරිම අමාරුයි. ඊට පස්සේ 6 වෙනි පදයේ ඉඳලා ජොනතන් තමාගේ ආයුධ ගෙන යන තරුණයාට කතා කරලා කිව්වා එන්න අපි අර අචර්මත් ඡේදිතයන්ගේ මුර සමුදාව ළඟට යමු. මුලදී කතා කරේ කොහොමද? 14 පළවෙනි පදේ ජොනතන් තරුණයාට කිව්වේ කොහොමද? පිලිස්ති වරුන්ගේ මුර හමුදාව. 6 වෙනි පදේ වෙද්දී කවුරු කියලාද කතා කරන්නේ? ආචාර්මත් ඡේදිතයෝ. මුර සමුදාව ළඟට යමු. සමහර විට ස්වාමින් වහන්සේ අප උදෙසා ක්‍රියා කරනවා ඇත. මක්නිසාද බොහෝ දෙනෙකු කර්ණ කොටගෙන හෝ ස්වල්ප දෙනෙකු කර්ණ කොටගෙන හෝ ගලවන්ට ස්වාමින් වහන්සේට අවහිර කමක් නැතයි කීවේ. ආමේන්. හලෙලූයා. ජොනතන් විශ්වාස කරා. බොහෝ දෙනෙක් කර්ණ කොටගෙන හරි ස්වල්ප දෙනෙක් කර්ණ කොටගෙන හරි ස්වාමින් වහන්සේට පුරුවන් අපව ගලවන්න. හැබැයි යා තව දෙයක් දැක්කා. මේගොල්ලන්ට නැහැ අපිට වගේ දෙවි කෙනෙක්. ස්වර්ගික දෙවි කෙනෙක් එයාලට නැහැ. දැන් අචර්මත් ඡේදිතයෝ කියලා කවුද? දෙවි කෙනෙක් නැති. නේ දෙවියන් වහන්සේ නොදන්න. දෙවියන් වහන්සේගේ දරුවෝ නෙවෙයි. අපිට දෙවියන් වහන්සේ ඉන්නවා. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. උන්වහන්සේගේ ආත්මය අපිට තිබෙනවා. අපිට පුළුවන් ද ජය ගන්න? ඔව් අපිට පුළුවන් ජය ගන්න. ඒගොල්ලන්ට ස්වර්ගික දෙවි කෙනෙක් නැහැ. අපිට ස්වර්ගික දෙවි කෙනෙක් ඉන්නවා. හලෙලූයා. ඔබට ස්වර්ගික දෙවි කෙනෙක් ඉන්නවා. ආමේන්. ඔබගේ ඒ ඉදිරියට යෑම සඳහා අමතක කරන්න එපා. ස්වර්ගික දෙවි කෙනෙක් ඉන්නවා. ලෝකයාට නැහැ. ලෝකයා දෙවියන් වහන්සේගේ දරුවෝ නෙවෙයි. ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. හලෙලූයා. ඔබට දෙවියන් වහන්සේගේ සැලැස්මක් තිබෙනවා. ඔබ මත දෙවියන් වහන්සේගේ සැලැස්මක් තිබෙනවා. හලෙලූයා. ඉතින් මතක තබා ගන්න. ඔබ ගමන් කරන විට ඔබ ඉදිරියට ගමන් කරන්න. එක පියවර ගානේ තබන්න. ඔබගේ හැකියාව දෙසට ගමන් කරන්න. ස්වාමීන් වහන්සේ කෙරේ ඇදහිල්ල කියලා කියන්නේ ක්‍රියාවත් සමග. ඔබ යාඥා කරමින් මුකුත් නොකර ඉඳීම නොවේ. right? මුකුත් නොකර ඉඳීම නෙවෙයි. ඔබ යාඥා කරන්න, ඒ වගේම ඔබ යමක් කරන්න. ඒ උදෙසා යමක් කරන්න. දෙවියන් වහන්සේ විශ්වාස කරමින් ඔබ ඉදිරියටම ගමන් කරන්න. හලෙලූයා. හැමතිස්සෙම ඔබගේ හැඟීම් වලට ඉඩ දෙන්න එපා. ඔබගේ මොළය මැරෙන්න යනවා. ඔබ මොළයට ඉඩ දෙන්න. මොළයත් සමග ඊට පස්සේ දෙවියන් වහන්සේගේ වචනයත් එකතු කරලා ඔබ ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒ කවදාවත් අවසන් වෙන්නට යන්නේ නැහැ. හලෙලූයා. ඔබට විරුද්ධව සාධන කිසිදු අවියක් සඵල වෙන්න යන්නේ නැහැ. ළඟ ඉන්න කෙනාට කියන්න. ඔබට විරුද්ධව සාධන කිසිදු අවියක් සඵල වෙන්නට යන්නේ නැහැ. හලෙලූයා. හලෙලූයා. අපි මේ වෙලාවේ හැමෝම නැගිටිමු. හලෙලූයා. ඔබ කල්පනා කරලා බලන්න. ඔබගේ ජීවිතේ ඔබ ඉදිරියට යන්න. මේක ඉවර නෑ. It's not over. ඔබ මේක ඉවර නෑ. ඔබගේ ජීවිතේ ඔබ ඉදිරියට යන පිණිස ඔබ කල්පනා කරලා බලන්න. ඔබ මොනවද කරන්නට ඕනේ? හලෙලූයා. ඔබ තවත් ජොනතන් වගේ කෙනෙක් වෙනවද? නැත්නම් සාවුල් වගේ කෙනෙක් වෙනවද? ජොනතන්ට අවුරුදු 16යි. නමුත් ඔහු රජටත් වඩා තීරණයක් අරගෙන දේවල් කරා. රජ කෙනෙක් හිටියා. එයාට අවුරුදු 30යි. එයා මැචුවර්ඩ්. නමුත් මොනවද කරේ? දෙලුම් ගහයක් යට හිටියා. නමුත් ජොනතන් අභියෝගවලට බය වුණේ නැහැ. එයාගේ පියා දන්නෙත් නැහැ. නමුත් පිලිස්තිවරු සෙනගක් හිටියා. සතුරු හිටියා.
නමුත් එයා තීරණයක් ගත්තා ඉදිරියට ගමන් කරන්න. හැබැයි එයා එක දෙයක් කරා. දෙවියන් වහන්සේව විශ්වාස කරා. දෙවියන් වහන්සේව විශ්වාස කරා. සාවුල් දෙවියන් වහන්සේ විශ්වාස කරපු කෙනෙක් නෙවෙයි. අපි දන්නවා සාවුල්ගේ ජීවිතය ගත්තොත් එයා හැමතිස්සෙම ක්‍රියා කරපු විදිය. නේද? එයාට ඕන දේවල් සහ තව කවුරුහරි මොන හරි කියන දේවල් එක තමයි සාවුල් හැමතිස්සෙම වැඩ කරේ. ස්වාමීන් වහන්සේගෙන් විචාරමින් නෙවෙයි දේවල් කරේ. නමුත් ජොනතන් ස්ථීර විශ්වාසයක් තිබ්බා. මෙතන කියනවා උන්වහන්සේට පුළුවන්. එයා දැනගෙන හිටියා. අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. හාලෙලූයා. ඔබ දැනගන්න ඔබ කවුද කියලා. හාලෙලූයා. ඔබ කවුද? ඔබ යන වාතාවරණේ ඔබට ජය ගන්න පුළුවන්. හාලෙලූයා. ඔබ ඉදිරියට ගමන් කරන්නට යන්නේ කාත් එක්කද? මේ විශ්වාස ඔබට තිබෙනවද? බොහෝ දෙනෙක් කරන කොටගෙන හෝ ස්වල්ප දෙනෙක් කරන කොටගෙන ගලවන්ට ස්වාමින් වහන්සේට අවහිරකමක් නැහැ. හාලෙලූයා. උන්වහන්සේට පුළුවන්. ඔබ තනි කෙනා වෙලා ඔබට හිතුනොත් ඔබට කිසි දෙයක් කරගන්න බෑ කියලා. ඔබ විශ්වාස කරන උන්වහන්සේගේ පොරොන්දු. උන්වහන්සේගේ පොරොන්දු. ඔබ ඒ පොරොන්දු තුල හිට ගන්නවද? ඒ පොරොන්දු යට ඔබ ඉන්නවද? හාලෙලූයා. ඔබ ඒ ඇදහිල්ල තබා ගන්න. ඒ ඇදහිල්ලත් එක්ක ඔබ එක පියවරක් ගන්න ඉදිරියට ගමන් කරන්න. හාලෙලූයා. උන්වහන්සේ ඔබට මඟ පෙන්වන්නට යනවා. ඔබ කරන දේ, ඔබ කළ යුතු දේ. හාලෙලූයා. ඔබත් එක්ක ඉන්න ඕන කෙනත් උන්වහන්සේ පෙන්නයි. ජොනතන් කාටද කතා කරේ? ඔහු සමග සිටි ආයුධ ගෙන යන තරුණයාට. එයා වෙන අයට කතා කරේ නැහැ. සාවුල් සමග හිටපු පුරුෂෝ 600ක් හිටියා. ඒ කාටවත් කතා කරේ නැහැ. ඇදහිල්ලක් නැති මිනිසුත් එක්ක ගමනක් යන්න බෑ. ඔබට ජීවිතේ ජයගෙන ඉස්සරහට ගමන් කරන්න ඕන නම් ඇදහිල්ලෙන් පිරි මිනිස්සු එක්ක ගමන් කරන්න. ඇදහිල්ලක් සහ විශ්වාසයක් තියන්න පුළුවන් මිනිස්සු වට කරගෙන ගමන් කරන්න. නේද? නැත්තම් ඔබට ගමනක් යන්න බෑ. හාලෙලූයා. උන්වහන්සේගේ පොරොන්දු කෙරේ විශ්වාස කරන්න. ඉතින් ආයුධ ගෙන යන්නාද කියනවා. හරි ලස්සන දෙයක් කිව්වා. 7 වෙනි එකේ කියන නුඹේ සිතේ තිබෙන සියල්ල කරන්න. එහි යමු. නුඹේ සිතේ හැටියට මම නුඹ සමග සිටිමි. ඒ තරුණයා හරි ලස්සන දෙයක් කියනවා. ඔයාගේ හිතේ හැටියට දේවල් කරන්න. මම ඔයත් එක්ක ඉන්නවා. මම ඔයත් එක්ක ඉන්නවා. හාලෙලූයා. ජොනතන් තෝරගත්තේ හරිම කෙනාව. නැත්නම් ජොනතන් කරන්න යද්දි අපි නම් කියන්නේ යන්නෝ කටු තියනවා දැන් යන්න බෑ. නේද? මේක ලිස්සනවා නගින්න බෑ. නමුත් දෙවියන් වහන්සේ ඔහු සමග තැබුවා එක්කෙනෙක්. ඔහුගේ ජයග්‍රහණය පිටිපස්සේ ඔහුත් සමග සිට ගන්න. හාලෙලූයා. ඔබත් එක්ක සිටගෙන ඉන්නේ කවුද? ඔබ ඉදිරියට ගෙන යන කෙනෙක්ද ඔබත් එක්ක හිටගෙන ඉන්නේ? නැත්නම් ඔබට හැමතිස්සෙම කරන්න බෑ, අරක කරන්න එපා, මේක කරන්න එපා. එහෙම කියන අයද ඔබ වටා ඉන්නේ. ජොනතන් ජයග්‍රහණය ලැබුවා. ආමෙන්. අපි මේ මනුෂ්‍යයන් ළඟට ගොස් පෙනෙමු. ජොනතන් කිව්වා අපි යනවා පේන්න. ආමෙන්. ඔබ පේන්න යන්න. හාලෙලූයා. ඔබ ඉදිරියටම ගමන් කරන්න. ඔබ පෙනෙන්නට ගමන් කරන්නට ඕනේ. හාලෙලූයා. මොකද දෙවියන් වහන්සේ තමයි ඔබ සමග සිටින්නේ. ඔබ දෙවියන් වහන්සේගේ දරුවේ. උන්වහන්සේ කිව්වා ඔබට විරුද්ධව සාදන කිසිදු අවියා සඵල වෙන්නට යන්නේ නැහැ කියලා. ඔබගේ එක පැත්තක දහසක් අනිත් පැත්තේ දසදහසක් වැටුණත් ඒව ඔබට ලං වෙන්නේ නැහැ කියලා. හාලෙලූයා. මේ පොරොන්දු ඔබ තදින් අල්ලගන්න. හාලෙලූයා. ඔබ ඉදිරියටම ගමන් කරන්න. පියවර බැගින් තබමින් උන්වහන්සේ කෙරේ විශ්වාස කරමින් ඒකට අනුකූලව ඔබ ක්‍රියාත්මක වෙමින් ඔබ ඉදිරියටම ගමන් කරන්න. හාලෙලූයා. ජයග්‍රහණය ඔබට නියතයි. හාලෙලූයා. ජයග්‍රහණය ඔබට නියතයි. ජොනතන් හිස් අතින් ඇරිලා ආවේ නැහැ. ඔහු ගිය වැඩේ සම්පූර්ණ කරා. මොකද ඔහු විශ්වාස කරා දෙවියන් වහන්සේට ඔහු උදෙසා දේවල් කරන්න පුළුවන් කියන එක. හාලෙලූයා. ඔබ උන්වහන්සේව විශ්වාස කරන්න. උන්වහන්සේගේ වචනේ විශ්වාස කරන්න. මම ඔබට පෙන්නවා ඒ උන්වහන්සේගේ වචනේ යේසුස් වහන්සේ. හාලෙලූයා. ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඔබ යේසුස් වහන්සේ විශ්වාස කරන්න. හාලෙලූයා. ඒ උන්වහන්සේ විශ්වාස කරනවා කියන්නේ ඔබ උන්වහන්සේගේ වචනේ විශ්වාස කරන්නට යනවා. ඒ උන්වහන්සේගේ වචනයත් එක්ක
ඔබ ඉදිරියට ගමන් කරන්නටම යනවා. හාලෙලූයා. හාලෙලූයා. රිමහා කස්සෙකෙරෙටෙබේ ඔබ මොහොතක් යාඥා කරන්න. හාලෙලූයා. රියන්දේ කෙරෙටෙබේ අන්නේ භාෂාවෙන් ඔබ කතා කරන්නට ඔබගේ ජීවිතයේ කුමන වාතාවරණයක් තුලින් ගියත් හාලෙලූයා ඔබ විශ්වාස කරන්න මේවා අභිභව ඔබ ගමන් කරන්නටම යනවා. හාලෙලූයා. ජයග්‍රහණය කරා ගමන් කරන්නටම යනවා. සතුරාට අපිව පරාජය කරන්නට බෑ. හාලෙලූයා. රිමා කස්සෙකෙරෙටෙබේ රියන්දෝ කුබෝ රියන්දේ කෙරෙටෙකේ හාලෙලූයා. කවදාවත් ඔබව අභිභවා සතුරාට ජයග්‍රහණයක් වෙන්න ඉඩ තියන්න එපා. හාලෙලූයා. ඔබ සමග සිටින දෙවියන් වහන්සේ. හාලෙලූයා. ඔබ උදෙසා සිටගන්න දෙවියන් වහන්සේ. ඔබ උදෙසා ක්‍රියාත්මක වෙන්නට යන්නේ උන්වහන්සේ. හාලෙලූයා. උන්වහන්සේගේ බලය උන්වහන්සේ අප මත නිදහස් කර තිබෙනවා. හාලෙලූයා. අපි පරාජිතය අසමත් ජීවිත ගත කරන්න නෙවෙයි. හාලෙලූයා. ජයග්‍රහණය කරා ගමන් කරන්න. මාර්ගය කෙතරම් කටුක වුවත් මාර්ගය කෙතරම් අමාරු වුණත් ඔබට ආයුධ නැති වුණත් ඔබ දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරමින් ඇදහිල්ලෙන් පියවර තබන්න. හාලෙලූයා. පියවර තබන්න. ඉදිරියට ගමන් කරන්න. ඉදිරියට ගමන් කරන්න. හාලෙලූයා. අතහරින්න එපා. හාලෙලූයා. හාලෙලූයා. මම මේ වෙලාවේ කැමති ඔබ ළඟ ඉන්න සහෝදරයා හෝ සහෝදරියගේ අත අල්ල ගන්න දෙන්න ඔබ වුණු දෙසා යාඥා කරන්න. හාලෙලූයා. ඔවුන් උදෙසා යාඥා කරන්න. මම දන්නේ නැහැ ඔවුන් කුමන වාතාවරණ තුලින් ගමන් කරනවාද කියන්න. ඔබ ඒ දෙදෙනා අතර හැරිලා ඔබගේ මූණට මූණ හැරිලා අත් දෙක අල්ලගෙන ඔබ යාඥා කරන්න. ඔබගේ සහෝදරයා සහෝදරිය වෙනුවෙන් යාඥා කරන්න. හාලෙලූයා. යාඥා කරන්න. දෙන්න අල්ල ගන්න. හාලෙලූයා. අල්ලගෙන යාඥා කරන්න. හාලෙලූයා. හාලෙලූයා. Thank you Lord. හාලෙලූයා. ඕරිමා කස්සෙකෙරෙටේ බෙකිරමා කයන්දෝ ගොබෝ ඔය ඔබගේ සහෝදරයා සහෝදරිය වෙනුවෙන් යාඥා කරන්න. හාලෙලූයා. ඔවුන්ගේ ජීවිතේ මේ යන්නා වූ වාතාවරණය තුල ඔවුන් ගමන් කරන දේවල් තුලින් ඔවුන් ජයග්‍රහණය ලබන්නට යනවා. ඒවා අභිභවා ගමන් කරන්නට යනවා. ඒ ඉවර නෑ. හාලෙලූයා. ඉවර නෑ. හාලෙලූයා. එක පියවරක් බැගින් තබමින් හාලෙලූයා උන්වහන්සේ විශ්වාස කරමින් හැකියාවන් දෙසට ගමන් කරමින් ඒ යාඥාව කරන්නා වූ දේවල් දෙසට ගමන් කරමින් උන්වහන්සේ කෙරේ විශ්වාස කරමින් ගමන් කරන පිණිස ඔවුන් අභිභවා ගමන් කරන්නට ඕනේ. කොපමණ ලිස්සන දේවල් කොපමණ කටුක දේවල් ඔවුන්ගේ ජීවිතයේ තිබුණත් ඔවුන්ගේ මාර්ගයේ තිබුණත් හාලෙලූයා ඒවා අභිභවා ගමන් කරන්න. ඒ උන්වහන්සේ ඉන්න බව දැනගෙන උන්වහන්සේ විශ්වාස කරමින් හාලෙලූයා ජයග්‍රහණය කරා ගමන් කරන්න. හාලෙලූයා. ස්වාමීන් වහන්සේ උදව් කරන්න. උදව් කරන්න. හාලෙලූයා. හාලෙලූයා. ස්වාමීන් අපට විරුද්ධව සාධන කිසිදු අවියා සඵල වෙන්න යන්නේ නැහැ. ඒ ප්‍රකාශ කරනවා. ස්වාමීන් වහන්සේ අප සමගයි. ඔබ වහන්සේ යහපත් පියාණන්. ඔබ වහන්සේගේ දරුවන්ට යහපත් දේ දෙන දෙවියන් වහන්සේ. අපි ඔබ විශ්වාස කරනවා ස්වාමිනේ. ඔබ වහන්සේට පුළුවන්. ඒ ඔබ වහන්සේට පුළුවන් කියන්නේ අපිට පුළුවන්. හාලෙලූයා. අප ඉදිරියට ගමන් කරන්නටම යනවා ස්වාමිනේ. අප ඉදිරියටම ගමන් කරන්නට යනවා. හාලෙලූයා. ඕරමකසෙකෙරෙටෙබේ මේ සතිය ඔබ වහන්සේගේ මඟ පෙන්වීම අප මාධ්‍ය නිදහස් කරන්න. අපි කල යුතු දේවල් ඔබ වහන්සේ පෙන්වන්න ස්වාමිනේ. හාලෙලූයා. ඔබ වහන්සේගේ වචනයට යටත්ව ඔබ වහන්සේගේ පොරොන්දු යට ඉඳගෙන අපිට ගමන් කරන්න ඔබ වහන්සේ කරුණාව ලබා දෙන්න ස්වාමිනේ. ඔබගේ ස්වර්ගික ආශිර්වාදය අපි නිදහස් කරනවා. හාලෙලූයා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. හාලෙලූයා. හාලෙලූයා. දෙවියන් ඔබට ස්තුතියි. හාලෙලූයා. හාලෙලූයා. අපි අනුග්‍රහය බෙදාගමු. අපගේ පිය දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව ඒ වගේම ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකම අප සමග නිරන්තරයෙන් තබමින් මේ සතිය පුරාවටම ඒ උන්වහන්සේගේ මෙහෙයවීම උන්වහන්සේගේ රැකවරණය නිරෝගීමත්කම අපි හැම කෙනෙක් මතම වේවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. හාලෙලූයා. හැමෝටම ජේසු බීටයි ගොඩක් ස්තුතියි. ඉතින් අපි ඊළඟ සතිය හම්බෙමු. ඉතින් ජයග්‍රාහී සතියක් ඔබ සැමටම. ජේසු බීටයි.